අනේ යෝ අනේ ගොඩක් කාලෙක ඔය දැක්කේ. බුදු අම්මේ මේ අයියගේ තියෙන වදේ. අරමුකෝ. අයියා පස්සෙමයි. අයියා පස්සෙන් මෙනවනේ. බලාගෙන. බලාගෙන කියන්නේ. අම්මෝ බලාගෙන. අම්මේ. ඔය ගෝලයක් එන්නේ. ගෝලයක් එන්නේ. ගෝලයක් කියලා මෙමුණා කුරුණා දෙනෙක් වෙනව කොහොමද අයියා? අම්මෝ. එතන තියේවි. නැත්තා. අදලා තියෙන විදිය තමයි. කොහොම උනන්නේ? අරමුකෝ. කොල්ලට හති. කොල්ලට හතිය. අනේ මේ තාම කොල්ලන්ටත් හතියක් නැත්තා. දැන් මෙහෙම තියන් ඉනකොට තාත්තයි පුතා එකසේ වුණත් අයියා මල්ලි වුණා. අන්න නෑ අනේ කොල්ල ඉවරයි. තාත්තා පුතා දෙන්න මොන්න එකට. දැන් මං හිට උදේ මකුගෙන එක්ක යන්න ඉන්නේ. කොල්ල මේකප් එකක් දානවා. මේකප් එක සෝයිනේ. හරිම සෝයි මේකප් එක. හැබැයි එලචිත්ත දන්නේ නෑ. දැන් මොකෝ හොඳ නැතේ කොල්ලා. හැබැයි දන්නා හරිම ලස්සනයි කොල්ලා. කොල්ල සුදු පාට වෙලා. සුදු වෙලා තියෙන්නේ. දැන් තොල් දෙක විතරයි පාට අඩු. මාම කොහොම දැම්මට වැඩක් නෑලෝ. එහෙනම් අපේ ගෙදර මේ පැත්තට මේ පැත්තට දාන්න. හරිමසෝ. ඔන්නේ මොනේ මල්ලියේ. එහෙනම් වදගත් වූ අවස්ථාවක්. කොහොම හරි වදගත් වූ ස්ථානයක් නේද? අන්න හරි නේද? මෙන්න මේ වෙලාවේ නේද? ඔව්. වදගත් වූ අවස්ථාවක එහෙනම් ඉස්තදිත කරන්න ඕනේ නේද? ඔව්. උන්නාසේ එහෙනම් වෙනතරකනම් බෑ කියන්න ඕන වැඩක්. කොහොමත් මාරි නේද? බෑ නොකියද කියන්න ඕන වැඩක් නේද? ඔබතුමාත් මාත් නේද? එහෙනම් අපි දෙපළ නේද? මට මතකද දවස් තුන් මේ මාසේ 3 වෙනිදා පටන් ගත්ත එක තාම නිදි නෑ. තව නෑ. එහෙනම් මොනවද කරන්නද නේද?
බඳගත්ත නම් පෙරේ ගහන්න එනව නේද? ඒ අම්බ කරගත්තොත් කන්න පුළුවන්. අම්බ කරත් නම් කන්න පුළුවන්. එමන මේ නේද? එහෙනම් වැදගත් වූ අවස්ථාවක නේද? කොහොම හරි වැදගත් වූ පරම්පරාවකට පරම්පරාවකට මූලමය කියන්නා වූ නේද? හරි ඒ අවස්ථාවක නේද? ඒ අවස්ථාවේ බය නැතුව ඔව් සභාවකට ඇවිල්ලා නේද? විශ්ව සභාවට ඇවිල්ලා ගුරුවරයෙක් වශයෙන් නේද? කොහොම හරි යුෂ්මන්ත මහත්තයා ගැන කියන්න පුළුවන් නේද? එහෙනම් කටක් කරලා නේද? නැත්තම් මන් දන්නවා ඔව් එතුමන්ලා මේ තරමට හදන්න එහෙනම් මන් දන්න කාලේ නේද? ඔහෙ දන්න මහා කාලේ කාලෙක නෙමෙයි මං හිතන්නේ මම දැනගත්තේ 2010 විතර පස්සේ. එහෙනම් ඔහෙ දන්න කාලේ ඒ කාලේ නම් මේ මෑණියන් දුවිද පුදුක් මම බොහොම දන්නවා. මෑණියන් සහ පියාණන් දෙදෙනාම නේද? ඔව් මං එනකොට නම් පියාණන් හිටියේ නෑ. ඇත්තේ ආහා එහෙම නෙමෙයි. ඔව් ඒ වුණාට නේද? ඔව් කතා කරන්න ගියොත් අයියේ කතා කරන්න අපේ කියලා තාත්තා මෙන්න මේ ටික කරගෙන තමයි මට මේ ටික කරන් යන්න පුළුවන් උනේ කියලා හැමදාම කිව්වා. කොහොම හරි ඒ හින්දා ඔව් දෙමාපියන්ට කීකරුව නේද? ඔව් හරි වැදගත් වූ දරුවන් ලෙසට බිහි වෙලා අන්න හරි වැදගත් වූ සමාජ මට්ටමක ඇවිල්ලා කොහොම හරි අපිත් එක්ක නේද? මෙයා වගේ නේද? නායක හමුදාවේ සේකර දැන් නම් මං එලවලා තියෙන්නේ. අම්බෝ එයයි නම් ඔයයි නම් ඔයයි නම් ඒ කල්තරේ නිදුනා නේ? නැත්තම් ඒ හරිම නිදාසේ ඒ පාපේ ගවල ඉවර කරා. ඒ පාපේ නම් ගවල ඔය ගියා ඒ එහෙම නෙමෙයි නේද? එහෙනම් අපිත් එක්ක එකට සේවය කරා නේද? අන්න හරි මං දන්න ආකාරයට ඔව් මටත් එතුමන්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් කොහොමත් හරි වුණා. නේද? හැබැයි සන්තෝෂ වෙනවා මොකද දන්නවද? මට මම මල්ලිය කිව්වට මම තාම චූටි. ඔයයි එහෙන චූටි. නැත්තම් නේද? ඇත්ත එක වෙන්න. එතුමන්ගෙන් මං ඉගෙන ගත්ත දේත් නේද? මගෙන් නා ඉගෙන ගත්ත දේක් නැති වෙන්න පුළුවන්. අපි හැමෝගෙම ඉගෙන ගන්න දේවල් තියෙනවා හැමෝටම. ඕනම දෙයක් කරන්න ගියාට පස්සේ අහනවා. ඔව්. අයියේ මේක මේ විදිහට කරොත් හොඳයි නේද කියලා. අන්න හරි. ඒ හින්දා අර නිහතමානී නේද? මෙන්න මේ වැඩේ තීරණය කර මන් දන්නේ එදාද දන්නේ. දැන් මාස ගාණක් තිස්සේ අපේ නෝනවත් මට මේ තරම් කතා කරන්නේ නැහැ. ඕනේ අපි නම් හොරාට ඔය වැඩේ කරේ. බුදුන් මේ වැඩකට ගියත් වෙනවා අයියා කරදරයක් නැතුව ගෙදර ගියාදයි කියලා. ඇත්තේ. නෑ මොකොත් දන්නේ මේ වැඩේට ගෙන්න ගන්න ඕන හින්දා. ඒක තමයි. ඒව නෙමෙයි නේද? එහෙනම් ඒ හින්දා මෙන්න මේ වැඩකට තු අවස්ථාවේ නේද? කොහොම හරි. ඒ දරුපරට ගියා දෙන්න නේද? මොන්න හරි. මොකොත් දන්නවයි. ඔව්. මම මේක කරන්න ගියොත් එහෙම ඔව්. අගෝස්තු මාසේ මේ ළමයින්ගෙන් දකින්න දේවල් නැති වෙනවා. අන්න හරි. ඒ හින්දා නේද? මන් දැකලා තියෙන ළමයින්ට මේ ටික උගන්වන්න මොනතරම් මහන්සි වෙනවද කියලා නේද? ඔව් මහන්සියක් දරනවා. ඒ හින්දා ඔව් නර්තනයෙන් වාදනයෙන් නේද? හැම අතකින්ම නේද? ඔව් කැටේ අම්මලින් නේද? කැටේ අන්නම් ඉතින් කැටේ. දක්ෂතා පෙන්වන්න. හැම ඒ මෙලවට කිසිම අඩුපාඩුවක් නැතුව ජනිත කරා වූ දෙමාපියන්ට අන්න හරි. පළමුවටම ස්තුතිවන්ත වෙන්න ඕන නේද? හරි. අන්න ඒකට වගේම ඔව් තමන්ගේ දරුවන් මෙන්න මේ ගුරුතුමන් ළඟට යොමු කළා. ඔව් හරි මඟ යන්න කියා දුන්නා නේද? හරි මම කියන්න කියා දුන්නා. හැබැයි මෙහෙමයි. ඔව් මමත් ඕන තරම් බැනුම් අහලා තියෙනවා මල්ලියේ. බැනුම් අහලා ගුටි කාලා නේද? නැත්තම් අන්න අහවල් ගෙදර කොල්ල තොইল නටන්න යනවායි කියලා. අනේ එහෙනම් නේද? ඒ වගේ යුෂ්මන්ත සරුත් ඕන තරම් බැනුම් අහලා දවුලත් අම්මට්ටම කරේ ගියන් ගියාම බෙරවනවා. දවුල් කොල්ල යනවා දවුල් කාරය යනවා. දවුල් කාරය යනවා කියලා පෙරේල්ල ගන්නේ. ඒ වුණාට කරුණාංශේ. එහෙනම් මෙන්න මෙතනම් මම ඕන තරම් ඕන විදියකට කියනවා. ඒ යුෂ්මන්ත මහත්තයා ගත්ත පළපුරුද්ද. ඔව් ඒ ලැබපු අත්දැකීම් මේ ඉන්න වයසේ කිසිම කෙනෙකුට ලබන්න හම්බ වෙලා නැහැ. නෑ කාටවත් හම්බ වෙන්නේ නේද? නෑ. එයයි ගත්ත අධ්‍යාපන අත්දැකීම්. මට්ටමේ වඩා නෑ සමාජ මට්ටම තමයි හැමදේම වැදගත් වෙන්නේ කොහොමද නේද? හරි. දෙස් විදේශ රටවල් වලට ගිහලා තමන්ගේ දක්ෂතාවන් පෙන්නලා ඈහෙන්න ගියා නැව්වල. ඔව් ඔව්. නැත්තම් බුදුහාමේ නැව්වල දාපු වමනේ කොට. නැව්වල වමනේ දාලා ඉන්න සෑහෙන. වෙයි. කාවට වැඩිය දැම්මා. ඔව් කාවට නෙමෙයි. ඔව්. වැදගත් වූ නිලධාරියෙක් වශයෙන් නේද? අන්න හරි. ගුරුනාථේ. ඔව්. මම ලොකු කමකට කියන්නේ මම බොහොම වැඩ වලට බෑ කියන කාලයක් නේද? බොහොම අල්ලලා ගන්න. එතුමන් මට ආරාධනා කරාම බෑ කියන්න බෑ නේද? බෑ. ඒ හින්දා අන්න. එතුමන් මට ගුරුවරයෙක් වගේ සැලකුවා වගේ මමත් එතුමාට සලකන්න ඕනේ. කොහොම හරි. ඒ හින්දා මම මේ ගෙදරට ආවෝගේ මං අදත් සන්තෝෂ වෙන්න අදත් මේ ගෙදරට වුණාට පස්සේ මට කිව්වා පුතේ කියලා අපේ තමයි කියලා තමයි වචනේ අම්මගේ කටුත් ආවා. ඒ අම්ම කවදාත් එහෙමයි. එහෙම තමයි නේද? ඒ හින්දා මිනිස්සු මනින්න විවිධ ක්‍රම තියෙනවා නේද? ඒ හින්දා මල්ලියේ මෙන්න මේ වැදගත් වූ සභාවේ මේ සියලු දෙනාට ආරාධනා කරනවා. මමන්ගේ ළමයා හින්දෝ ගමේ කෙනා හින්දෝ මෙච්චර කාලයක් මෙච්චර වෙලාවක් මෙතන බඳුන නේද? ඒ හින්දා මටත් මේ වැඩේ හයියට කරන්න. මෙන්න මේ එළියේ ඉන්න මල්ලිලත් මෙන්න මේ මැදට අවිල්ලා මට ලං වෙලා මේ වැඩේ රස විඳලා මේ වැඩේ සහයෝගයක් දුන්නොත් මේ වැඩේ සාර්ථකයි කියන නේද? මේ වැඩේ ආශිර්වාදයක් ලබා ගන්න නේද? ලබන්න ඕන නේද? එහෙනම් මේ කරුණාන්සේ අපිත් මේ දෙස් විදේශ රටවල් වලට ගියාට අපේ ගුරු පරම්පරාවක් ඇතුව තමයි ඇවිල්ලා තියෙන්නේ. කොහොමත් හරි. ඒ හින්දා අපේ කටින් සෙට් කියමනක් කියගත්තොත් ඒක වරදින්නේ නැහැ නේද? වදාවක් නේද? ඒ හින්දා
අපි මේ ගන්නා වූ තුඩු පඬුරෙන් තමයි කරුණාන්සේ. ඔව්. ඒ තුඩු පඬුරක් කරන් තමයි අපිත් මේ බුද්ධ ධම්ම සංඝ ආදී ත්‍රිරත්නේ එහෙනම් පින් කරලා නේද? කොමාරි. ඒ පින් කුසල් අපි එක්රක්ෂ කරගන්නවා වගේම ඒකට උදව් වෙන්නා වූ මේ සියලු දෙනාටත් ආශිර්වාද කරනවා. කරනවා. ඒ හින්දා මේ සියලු දෙනාට සිතක් ශාන්තියක් වෙන්න කියලා. කොමාරි. මන් දන්නා ආකාරයට නේද? පහතරට ශාන්ති කර්මේන නේද? අන්න හරි. මට මේ කියන්න ඕන මොකද දන්නවයි? අර මොකෝ. මේ පැත්ත කරන්න නැති ටිකක් මට කල්ලා යන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඔයයි දැන් ආපේද දඟලන්නේ මෙහෙ කරපයි ටිකක් කරන්න තමයි. කරපු හින්දානේ මෙහෙම වුනේ. ඔව් ඔව් කරලා තමයි දැන් ඔය ඉන්නේ. නේද? ඔව් ඔව්. නෑ නෑ මම බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ලබන අවුරුද්ද ඉඳන් මම මෙතනට නෑවිල්ලා. උස්මන්ත මහත්මයාගෙන් නේද ගෝල પરම්පරාවක් ඇති වෙලා. ගෝල પરම්පරාව බිහි කරලා නේද? නැත්තම් ඔව්. මගේ වයස තාම 16 මාසයයි. අනේ ඔව් ඔව් ඒක නම් ඇත්ත. ඒ මොකෝ? ආම සූප්පුවෙන් කිරි බොන්නේ. ඒ සූප්පුව නැති වුණාත් කිරි බොනවා තාම. ඔව් දැන් නම් කිරි බොනවා යති. නැත්තම් එහෙම නෙමෙයි නේද? එහෙනම් මෙන්න මේ සිළු දිනාට සිතක් සාන්තියක් වෙන පන්දම් හර්ම දාන්න ඕනේ. කොහොමhari. හැබැයි මෙන්න මෙහෙමයි. ඔව්. මේ හර්ම දානකොට නේද? එහෙනම් මෙන්න මේ සිළු දිනාගේ සහයෝගය ලැබුණොත් තමයි මේ වැඩේ හරියටම කරන්න පුළුවන්. අපෝ මේ කට්ටිය සහයෝගය ඕන තරම් දෙන්න. ඔව් ඔව්. සහායවල නම් දෙවි දැන් ඕන තරම්. සහායවල් නෙවියලෝ සහාය. සහාය. ඔව් ඔව්. සහායට තමයි ඔක්කොම හොයන්නේ. ඔව් සහායක දැනිත් ඉන්නවා. එහෙම නෙමෙයි නේද? එහෙනම් පන්දම් දෙක හර්ම දාගෙන යන වෙලාව පන්දම් වල හරම තියනවා කියනව නේද? මට වැරදුනත් ඔයා නවත්තන්න එපා. නෑ නෑ මන් නවත්තන්න. ඔයාට වැරදුනොත් මම නවත්තනවා. නෑ නෑ ඒ මොකද්ද? නෑ ඉතින් ඒක පෙන්වන්න එපා සභාවට. හබාවට පෙන්නන්නේ මම වැරදි. ඔව්. ඒව නෙමෙයි නේද? පන්දම් දෙක නම් හරියනවා හර්ම දාන බලන්න පන්දම් නේද? දෙක හරියට දාන්න ඕන නේද? හරියට දාන්නම් දැන් කම්මැලිකම ඇත්තරල නේද? ඔව් ඔව් ඔව්. මෙච්චර දුර කතරක් ගෙවාගෙන මම මෙතනට ආවනම් ඔව්. මේ ළඟ පාතේ හෙට දවල් වෙනකන් හරි දා ගන්න පුළුවන් නේද? එහෙනම් නේද? ඒ හින්දා ඒ සිරිනාගේ සහායකයතු අප්පුඩියක් ඇතුව ඔව්. වැඩේ කරන්න බලමු නේද? වැඩේ කරගෙන යමු නේද? අපි ඔය කෙල්ල අප්පුඩි ගහනකොට දැහත බදලා දෙන්නේ නේ. එහෙනම් ඉතින් නේ. කෙල්ල මේ වෙලාවට ගහන පොත් ඔයාලට තියෙන හයියා. එහෙනම් ඉතින් එහෙම නෙමෙයි නේද? අපෝ ඒ මොකෝ ඒක හරි කියේ නැතේ. අනේ ඒක හරි කියේ නෑ හලු. ඒක හරියටම කියේ නෑ නේද? නේද? නිකන් මේ වැටකොළු බානවා වගේ මොකක්ද ඔය කරන්නේ? මේ පැත්තේ වැටකොළු බාන්නේ මේ විදියට. එහෙනම් ඔය අපේ පැත්තේ තාම නෑ හලෝ. ඇත්තේ. අපේ තාම ගොවලු. හේ ගොබලුය. දැන් යනකොට මෝරලා තියේවි. දාම දෙහි ගැට. දාම දෙහි ගැට. එහෙම නෙමෙයි නේද? ඔව්. මෙන්න මේක හරියට දාන්න ඕන. අන්න හරි. දැන් කොහොමද දාන්න ඕන? දැන් දාන්න ඕනේ එක අතින් දෙකක්. එක අතින් දෙකක් කනවා. අන්න එක අතින් දෙකක් කන්න තමයි බලන් ඉන්නේ. ඒ මොකෝ? එහෙම නෙවෙයි. එහෙනම් එකක් උඩ තියෙන්න ඕනේ එකක් අතේ. එක අතින් දෙකම දාන්න ඕන. එක අතින් දෙකම දාන්න ඕනේ. එතකොට මේ අත දෙන්නත් තාත්තේ හන්දි කඩන්න. අන්න දෙන්නා තාත්තේ හන්දි කඩන්න. කඩයි හන්දි නම් කඩයි. අද කඩන කොහොමද? එහෙනම් දාලා බලමු නේද? අන්න හරි දාලා බලමු නේද? තාන මේ නවත්තමු වැඩි වෙලා ආදින්න තුනේ. අන්න හරි. අන්න එක අතින් දෙකක් දාන්න හැටි. ඉතින් බලන්න එක අතින් තමයි දෙකම දාන්නේ. අන්න එක අතින් පන්දන් දෙකක් දාන්න. ඉතින් මොහේ කිව්ව මට එක අතින් දෙකක් දාන්නේ කියලා. එහෙම නෙවෙයි යෝදයෝ. එහෙනම් එකක් අතේ එකක් තියෙන්න ඕන. එකක් අතේ තියෙන එක කටේ තියෙනවා. අනිත් එක කටේ නේ ගහ ගන්න පස්ස පැත්තේ. ඕම්බේ. එහෙම නෙවෙයි. අනිත් එක උඩ කැරකෙන්න ඕන. අපුතු අම්මේ මෙයාගේ දැමිල්ල. එකක් අතේ අනිත් එක උඩ කැරකෙන්න ඕන. ඔය ගෙදරදිත් මෙහෙමයි. ඔව් ඔව්. මං හිතුව ගෙදර එක්කෙනා හඳ ගන්නකොට හොද්ද හැදි ගන්නකොට ඔහෙ උඩ දානවා කියලා. එයාට උඩ දාන්න කියලා දුන්නා. මං දන්නවා. ආද එකක් උඩ කරගෙන්නත් ඕන. එකක් උඩ කැරකෙන්න ඕන එකක් අතේ තියෙන්න ඕන. ඒක අතේ තියෙනවා. ඔව් ඔව් අනිත් එක කැරකෙන්න ඕන. අම්මේ. එහෙනම් දාලා බලන්න. අන්න දාලා බලමු එන්න. අනේ හෙලිකොප්ටරයක් යවනවා අන්න. හෙලිකොප්ටරයක් යවනවා.
ඔය මොකද්ද ඔය කරන්නේ? මම හිතුවේ එකක් උඩ කරගෙන්නේ කියලා. ඔහොම නෙවෙයි යෝතයෝ. එහෙනම් එකක් උඩ නිතරම තියෙන්න ඕන. ඒක උඩ තමයි තියෙන්නේ. ඔහොම නෙවෙයි. එහෙනම් එකක් උඩ තියෙන්න ඕන අනිත් එක අතේ තියෙන්න ඕන. තනියෙන් කරන්නත් ඕන. තනි අතින් කරන්නත් ඕන. මුදකුත් නෑ මල්ලියේ කාලෙකින්. අනේ ඒකයි මේ. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ. ඔන්නෝක පොඩ්ඩක් පත්තු කරගත්තා නම්. මෙයා ඉතින් තේ ගහප එක තමයි හැමදාම කරේ. මේ හැමෝටම තෙල් බෙදෙන එකනේ කරන්නේ. ඔන්න උත්තේ වැඩේ. දැන් මොකෝ කරන්න ඕන? දැන් එකක් උඩ කරකෙන්න ඕන නිතරම. තනියටින් දාන්නත් ඕන. තනි අතින් දාන්නත් ඕන. ඒක කරගෙන්නත් ඕන. එකක් කරකෙන්න ඕන නිතරම උඩ. පන්දන් දෙකම තනියටින් දාන්න ඕන. අන්න හරි. අම්මේ මෙයා කොහෙද ඉස්කෝලේ ගියේ? ඔයයි දන්නේ නැතේ. අන්න එහෙ තමයි. මහ විල්ලජ්ජා මුත්‍ර පන්තියට ගිහින්. අනේ නෑ නෑ නෑ. එහෙනම් එහෙනම් දාලා බලමු නේද? දාලා බලමු. තන්නිනා අනේ අපි ගහනෝ. අයියයි මොකෝ? ඔය මොකද ඔය කරන්නේ? මේ කටින් දෙක දානෝ. ඔය කතා ඔය මේක කතා දානවා. දානවා. ආයේ මේක මේ ඒ අතින්ම දානවා. එහෙම නෙවෙයි පෙරේතයෝ. ඉතින් ඒ කටින් තමයි දෙක දාන්නේ. එහෙම නෙවෙයි යෝතයෝ. එහෙනම් එක අතින්ම දාන්න ඕන දෙකම. තු අම්මේ අනිත් අත හංග ගන්නකො. මේ පැත්තේ පුළුවන් දන්නේ කෙලහෙට දාන්න. පුළුවන් පුළුවන්. අපෝ පුළුවන්. පුළුවන් නෑ. එමනේ මේ ගුරුනාන්සේ. එහෙනම් පන්දන් දෙක හරියටම හරම කළා. හරියටම හරම කරන්න ඕන. ගේ දෝසාන්තකාරාවල් දූරි මුද වෙන්න. ඔව්. පන්දන් දෙක තනියෙන් හරියටම දාන්න ඕනේ. අන්න හරි. හැබැයි ඉස්සෙල්ලට වැඩි සද්දට අප්පුඩි පාර නම් අන්න තා පොඩ්ඩක් වැඩි කළා අප්පුඩි පාර මේ අප්පුඩි නැති වෙලා තියෙන්නේ. බෙරේ නතුණක් ඕන්නේ අප්පුඩියෝ. අනේ ඔය බෙරේ නැතක් කවන්නේ ඔය අප්පුඩිය ගන්න. අපන අවුරුද්දේ බෙරේ නැතුව වැඩේට එන්නේ. ඔව් බෙරේ නැතු වෙන්නේ වැඩේට. අනේ මල්ලි ගහනකො දෙත්තා. ඔක නවත්තනෝ දැන්. ඔක නවත්තනෝ. මේ මෙතන අද මේ මහා උත්සවය. අනේ මල්ලි අන්තිම දුට්ට ගහනවා. අනේ ඔක නවත්තනෝ දැන්. අනේ මල්ලි මේ මිනිස්සුන්ට දාගන්නේ කියලා කරගත්ත වැඩ. දාන්න ගියාම නවතින්නේ. දාන්න ගියාම මේව නවත්තන්න. අනේ ඔය වගේම තමයි ඉතින්නේ. අපෝ ඒක තමයි දැන් ඉන්නෝ දැන් අර පඩි පෙළ වගේ ඉන්නේ ඒකනේ. හරියට ලේ රහත් ඇවිල්ලා තියෙන්නේ. අපේ එහෙනම් දැන් යන්න පුළුවන් නේ. දැන් නම් යන්න බෑනේ. ඒ මොකෝ? තව තියෙනවා. බෑනේ කියන්නේ එකෙක් හිටියේ නෑනේ මෙතන අම්මා. අනේ අන්න ඒකනේ මට බෑනේ කියන්නේ කිව්වේ නෑනේ. එහෙනම් මොකෝ කරන්න ඕන? දැන් එහෙම නෙවි. එහෙනම් දැන් තුනක් දාන්න ඕන. කාගේ? කාගේවත් නෙවි. එහෙනම් පන්දන් තුන. පන්දන් තුනක් දාන්න ඕන. ඔය දෙකක් දාලා වැඩක් තියෙනවයි. නන්ද ගෙනාවයි. අන්න නැන්ද මෙයාට පන්දමක් දෙන්න. ඒ මොකෝ? නැන්ද පන්දම් පායට ඇවිල්ලා. නෑ තාඩි අක්කරගේ පන්දම තෝරේද යන්න පුළුවන්. පන්දම නැතුව ගතයි වැඩේ. ඒක පායනෝ තාඩි. තාටි ඉර පායනෝ. එහෙම නෙවි. තුන දාන්න ඕනේ. තුන නම් දාන්න එපා. ඒ මොකෝ? පරිසංකල ධානය පන්දම් තුන දාන්න. පන්දන් තුන දාන්න ඕනේ. ඔව්. අනේ පුතේ ගේනෝ කොකාගේ හරි. අන්න කාගේ හරි පන්දමක් ගිහින් දෙන්න වෙන මෙයාට. ඔය පොඩි එකක් ගේනවා ඇතිත් දන්නේ. කාගේ? කාගේවත් නෙවෙයි යෝතිය පන්දමක්. හැබැයි කොල්ලගේ හැටියට මේ වගේ සයිස් පන්දමක් තියෙනවා. ඔව්. ඕලෙෝනේ. නැත්තම් අන්න බුදුන්ගේ ගුරුනාන්දල ගෝලේ එක පොතල පන්දම් කියලා හැටි තමයි. අන්න ගෝලියෝගේ පන්දමේ හැටි. එහෙම නෙමෙයි. අන්න හරි. මොන පන්දම් තුන ගත්තා? පන්දම් තුන අරගෙන ඔව්. පන්දම් තුනෙන් දාන හරප තියෙනවා. පන්දම් තුනේ කරන හරප තියෙනවා. ඒ කොහොමද කරන්නේ? එතකොට කරන්නේ කොහොමද දැන්? පොඩ්ඩක් ඉන්නවා. ලොකෝ හොඳුර සතපෙලක් ගන්න නැහැ. නෑ ලොකුවාම සතපෙනමයි. දැන් කොහෙද සතපෙන්න උන්නා? රයිසිය පොඩ්ඩක් ඉල්ලන් එන්න ගියා. අරවකෝ. පන්දම් හලන්න. අනේ පන්දම් හලන්න නෙවියෝ දෙයෝ. පන්දම් හරම කරන්නේ. පන්දම් හරම කරනවා. ඔව්. කියන කොහොමද දාන්න ඕන? දැන් දාන්න ඕන. ඔව්. එකක් උඩ නිතරම තියෙන්න ඕන. එකක් උඩ නිතරම තියෙන්න ඕන. අනිත් එක කැරකෙන අන්න දැම්මා. දැන් එකක් උඩ තියෙනවයි. ඒ මල්ලියේ. අනේ මල්ලිය වෙන්න බුදුමාලියේ බිම ඒක. පොඩ්ඩක් ඉන්න බලන්න. කොහොම දැන් ඔය පන්දම හොයනවයි. හම්බ වේවි. උඩ දැම්මෙම. ඔය උඩ දැම්මයි. ඔව්. ආයක බිම වැටුණා. අම්මේ.
ආයි කියන එහෙම නෙවියෝ තේ. දැන් එකක් කැරකෙන්න ඕන අනිත් එක අත් දෙකේ කැරකෙන්න ඕන. කොහොම එක ආයි කියන බලන්න. එකක් උඩ කැරකෙනවා. අනිත් එක අත් දෙකේ කැරකෙනවා. අන්න හරි. සාදු කියන්න. පෙරහැරේ යනවා. ඒ මොකෝ? ඔහොම නෙවියෝ තේ. එහෙනම් පන්දන් තුන වලින් හරම කරන්න ඕන. පන්දන් තුනෙන් හරම කරන්න ඕන. දැන් මම දාන්න ඕන. නෑ මම දාන්නේ. ඔය මේක ගහනවා. නෑ. ඔව්. බුදු අම්මේ. එහෙම නෙවෙයි. එහෙනම් දැන් පන්දන් තුනෙන් ලස්සන හරඹයක් කරලා පෙන්නුවා නම් බලන්න. පන්දන් තුනෙන් හරම කරන්න ඕන. ඔව්. හරම කරලා පෙන්නන්න ඕන. හරම කරලා පෙන්නන්න ඕන. දැන් කවුරු හොයනවයි? නෑ මං හොයන්නේ මොකක්ද දන්නවද? අර මොකෝ? ගමේ දෙනවනම් වැඩගත් වූ කෙනෙකුට දෙන්න ඕන. මොකද්ද? එහෙනම් දාලා බලමු. අන්න දාලා බලමු. දැන් කෝ අනිත් එක කොහොයෝද අනිත් පන්දම ඉතින් අතලා පන්දන් තුනක් කරකවන්න එපා පන්දන් තුන කරගෙන දැන් අනිත් එක උඩ කරගෙනවයි අර තියන්නේ උඩ අන්න පුතේ අර උඩ තියෙනවයි ඒ මොකෝ අන්න පන්දන් අල්ලන්න එක හොයාගෙන ඒ දිගට පන්දන් අල්ලන්න හොයාගෙන ළමයින්ගේ හැටියට නෙමෙයි යුස්මන්ත සර්ට පන්දන් අල්ලන්නේ අපේ එහෙම නෙවෙයි හැමදාම සර් පාව දීලලු මේ කෙල්ල ගෙදරින් එන්න බහින්නේ සර් පාව දීලා ගෙදරින් එළියට පයින්නේ මේ සර්ගේ පන්තිට යනවා කියලා නැත්තම් හැබැයි ඇවිල්ලා තියෙන පන්දන් කරකවන්න බුදු අම්මේ මොනවද කමන්නේ හැට උදේට මොඩවෝත් කරේ ඔව් මෙන්න මෙහෙම කර හිටියයි කියාවි කවුද ඊට වැඩි දෙයක් ඒ ළමයි කළා නෑ මෙහෙට අවිල්ලා මෙහෙට ඇවිල්ලා එහෙම වෙන දෙයක් කරලා නැතේ එහෙම නෙවියනේ එහෙනම් හලෝ පන්දන් තුනම දැන් කැරකෙන්න ඕන ඒ ළමයි කරකන්න තව කාලයක් තියෙනවා නෑ අගෝස්තු කරකවාවි අගෝස්තු කරකවයි කියලා තමයි බය ඇයි මොකෝ ඔව් ඔය කරකවන්න තමයි ඉන්නේ අපිත් ගම් පහට අවිල්ලා ඉවරයි ඔය තායි දෙහෙන්න වෙන්නේ ඔන්න මල්ලිය ගත්ත දෙකම තුනම දෙක තුනම අරගෙන තුනම ගත්තා තුනම අරගෙන දැන් මම දාන්න ඕන දතුවා ඉතින් මම දාන්නේ බුදු අම්මේ මෙහෙ පුදුම තෙල් බීමක් ඕනේ නේ අවුනේ මෙහෙ තෙල් වල මොකක් හරි අවුලක් තියෙනවා නෑ මෙහෙ තෙල්ලා මෙහෙ තෙල්ලායි තෙල් තුනී වෙලා තෙල් තුනී වෙලා ඔන්න දැන් පාන්දරනේ ගුරුනාසේ අන්න හරි එන පන්දන් තුන දාන්න ඕන ඔව් එකක් උඩ කරගෙන ඕන අනිත් වෙලා ගන්න තුන අන්න හරි බුදු අම්මේ මට වැඩි පන්දන් දාන කට්ටිය මෙතන ඉන්නේ ඒ කට්ටිය පන්දන් අල්ලන කට්ටිය අපිට වැඩි සද්දේ මේ පැත්තේ කට්ටිය ඔය පන්දන් අල්ලනවා උතන ඒ කට්ටිය පන්දන් අල්ලන ඕන පුළුවන් නම් මයික් එක දෙන්නකෝ ඒ කට්ටිය අර දෙන්නට ඔය නෑ එකක් දෙනවා එකක් දෙනවා කරකව ඉන්නේ එහෙම නෙමෙයි එහෙම මම නෙමෙයි දාන්න ඕන නේද ඔව් ඔව් එහෙනම් දාමු අන්න හරි අනේ අන්න ඔයලා ගහන්න දැන් මොකක්ද අර කරන්නේ ඔය මොකක්ද කරන්න කියන්නේ මොකක්ද ඔය කරන්නේ පන්දන් තුන දාලා ගහනවා පන්දන් තුනක් දාන්න දෙකයි දාන්නේ ඔහෙ ගහනවා අර අනිත් එක්කෝ මේ යන්නේ යන්නේ කොහෙද මේ යන්නේ එහෙම ගිහිල්ලා වැඩක් නෑ වන හරි මොකෝ යනවනා වන හරි යනවනම් ඔහෙල්ට මොකෝ ඉතින් වන හරි ගියෝ මොකෝ වන හරි කමන්න පාරෙක් යන තමයි බලන්නේ ඒයි බුදු අම්මේ කොල්ලොන්ගේ හිනාව කියනකොට කට කනේ දැන් එහෙම වනල දාලා හරියන්නේ නැහැ වනල දාලා හරියන්නේ නැහැ පුතේ එහෙනම් ඒකත් කැරකෙන්න ඕන ඒක කැරකිලා යන්න ඕන මේක වගේම එකක් කැරකෙන්න ඕන ඒක කැරකිලා යන්න ඕන දාන්න හරි ඔන්න පුතේ හරි ඔන්න දැන් දාන්න හදන්න පන්දන් තුන කැරකි පන්දන් තුන කැරකි දාන්න ඕන අපේ මල්ලිය මෙහෙමයි ඔව් නේද ගෝලිය වලට තුන් වෙලා නැත්තම් මෙහෙමයි නේද ඔව් මෙන්න මේ ටික හරියට කරන්න ඕනේ තමයි අපිට ආරාධනා කරන්නේ අන්න නේද හරි. ඒ හින්දා ඔව්. දුෂ්මන්ත මහත්තයා වැඩක් කරොත් හරියට අකුරට පිළිවෙලට ගන්නවා බොහොම හරි ඒ හින්දා මට කිව්වා ඔව් මේක ඉතින් ගම් පහත් නේද ඔව් මේ ශාස්ත්‍රය කරන නේද ඔව් පිරිස නැතුවා නෙමෙයි නේද අනේ බොහොම පිරිසක් ඉන්න ප්‍රදේශයක් නේද ඔව් වැඩගත් වූ කලාකරුවෝ පිරිසක් ඉන්නෝ නේද බොහොමත් හරි එතුමන්ලගෙන් අවසරයක් නොගත්තත් හදවතේ මං හැමදාම හැමතැනම මතක් කරනවා බොහොම හරි ඒ හින්දා ගුරුනාන්සේ ඔව්. අන්නේ සියලු දෙනා සිහිපත් සිහිපත් කරලා දකුණු පළාතෙන් ගාලු දිස්ත්‍රික්කයේ මෙන්න මෙහෙට ඇවිල්ලා මේ වැඩේ කළා දෙන්න කියලා ආරාධනා කරා. ආරාධනාවක් ලැබුණා නේද ඒ හින්දා මේක හැමෝටම දකින්න හම්බ වෙන්නේ නැහැ. නෑ බොහොම කලාතුරකින් ලකින්න හම්බ වෙන්නේ ඔව් බලා ගන්න හොඳට අද මේ අවුරුද්දට එක සැරේ. ඔව් අවුරුද්දට එකපාරයි ඔව් ගන්නකොට යායම ගන්න හාන්න. ආන්න ඔව් එහෙනම් දාලා බලමු නේ. බලමු. අපේ නවත්තන්න එපා මට වැරදුනොත්. නෑ මම නම් නවත්තන්න ඇත්තටම නවත්තන්න. නෑ මම නවත්තන්න තනින්න
යන්න හොල ගහන්න යන්නේ. අනේ ගහනකෝ. අනේ ඩයින බුක් එකක් හයි කරගෙන. මල්ලේ හරට්ටි කයින් කරන්න. අනේ මල්ලේ යන්න හරට්ටි ගලවන්න යන්න. අනේ මෑයි ලයිට් එකට පේන්නේ නැහැ. අනේ බුදුම අප්පුඩි ගහිල්ලා තමයි. මේ අද මෙතන වැඩක්. මොකෝ ගහන මොකද ඔය කරන්නේ? මේ ඔය ගහනවා. කොහෙද අනිත් එක? ගියා ඒක ගියා. ඒ කොහෙද අනිත් පන්දම? ඒක ගියා. දැන් ඔය ඩයින බුක් එකක් ගහගෙන වගේ මොකද්ද ඔය? මෙහෙන් අත්තරකොට මෙහෙන් යනවා. මේ පස්සේ රත්තරෝඩ ඉස්සරහින් යනවා. අලුත් කමේ. නැත්තම් අන්න හරි. මේ ටේලයිට් එක මෑගේ ටේලයිට් එක. එහෙම නෙවිය යනවා. බය නැ පස්සෙන් හප්පන්නේ නෑනේ. නෑ ඉස්සරහින් හප්පුවා පස්සෙන් හප්පන්නේ. පස්සෙන් මදින්නේ කීයටවත්. ගොඩක් කට්ටිය පස්සෙන්ම තමයි දැන් අනින්නේ. නැත්තම්. එහෙම නෙවෙයි. එහෙම නෙමෙයි හදෝ. පන්නන් තුනම කැරකෙන්න ඕන නේ. පන්නන් තුන හරියට දාන්න ඕනේ. පන්නන් තුන හරියට මෙන්න දාන්න මේ ඕන. මල්ලියේ. අන්න. වැදගත් වූ සභාවක් නේද? කොහොම හරි. ප්‍රථම කොටම ආරාධනා කරනවා. ඔව්. මෙන්න මේ ශිල්පාස්ත්‍රයේ කලායතන නේද? ඔව්. කලායතනාධිපතිතුමා ඇතුළු ඔව්. අන්නේ ධර්මවලට මෙන්න මේ වේදිකාව ඉස්සරහට එන්නේ කියලා. අන්න බොහොමත් හරි යන්නකෝ දැන් මේ වෙලාවේ. පුතේ යන්න පුළුවන් අදවත් ගෙදර යන්න ඕනේ ඊට පායන කලින්. ඩකලා. මෙන්න මේමයි මල්ලේ. ඔව්. මේක තමයි මේ ගමේ තියෙන අනාගතේ. අන්න හරි. අපේ දෙමාපියන් මෙන්න මේව දෙයක් ඉල්ලන්න ඕනේ. ඔව්. පුතේ ඔබ නැටුම් කරලා කවදාවත් තැනකට යන්න හොඳ නෑ කියලා කියන්න හොඳ නෑ මොකද දන්නවද? එහෙනම් ගුරුනාන්සේ ඔව්. ඔබතුමාත් මාත් මේ දුස්මන්ත ගුරුතුමාත් නේද? එහෙනම් දෙස් විදේශ රටවල් වලට ගිහිල්ලා ඔව්. මේ ලංකාදීපයේ රැකවල් දින ඕන තැනක ගිහිල්ලා මේ කලාවෙ ඉන්න අපි කරගෙන තැනකට ගිහින් තියෙනවා. බොහොම හරි. ඒ හින්දා ඔව්. ඒ මගේ අන්න කියා දෙන්න තමයි නේද? මේ නියතමානී ගුරුවරයෙක් ඉන්නේ නේද? ගුරුවරයෙක් හැදිලා තියෙන්නේ. බොහොම හරි. ඒ හින්දා ඔව්. හොයන්න ගියොත් මෙහෙමයි. ඒ පොල් කන්න මිනිහෙක් හොයන්න ගියොත් එකෙකුට එකෙක් අඩුපාඩු තියෙනවා. අපෝ ඒ හින්දා අරයයි මෙහෙමයි කියා. නැත්තම් නේද? අනිත් එක නම් මෙහෙමයි කියා. ඌට පුළුවන් ඕක විතරද කියලා අහුවේ. අනේ අරයා නියවලල්ලෙන් නැග්ගයි කියා. නැත්තම් ඒ වගේ ගොඩක් අඩුපාඩු මත තමයි යන්න වෙන්නේ. කොහොම හරි. හැබැයි මෙන්න මෙහෙමයි. ශක්තිමත් දෙමාපියන්ගේ පිරිසකින් නේද? අන්න හරි. වැදගත් වූ දරුවන් පිරිසක් මෙතුමන්ට බාර දීලා තියෙනවා. ඒ වගේම ඒ නේද? හින්දා මං හිතන මටත් අගෝස්තු මාසේ ආරාධනාවක් කරાવી කියලා. ඔව් ඔයට ආරාධනා කරන්න. මෙහෙමයි. ඔව්. ඉස්සෙල්ලා තියෙන්න ඕන එකම දේ ගුරුතුමා කිව්වත් නොකිව්වත් මං කියන්න ඕන. ඔව්. තමන්ට කරු කරන්න ඕන කලාවට ආදරය කරන්න ඕන. කොහොම හරි. නැත්තම් පුතේ වේදිකාවක පෙරහැරකට යන්න කියලා ඉතලා මේ කලාව ඉගෙන ගන්න යන්නත් එපා ඉගන්නන්නත් එපා විශ්වාස මහත්තයෝ. ඔව්. ඒ හින්දා එතුමන්ට කියන්න ඕනේ නැහැ එතුමන් හරියට කරපු ඉන්න තමයි අපි වගේ නේද අපිට එහෙනම් ආශ්‍රය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. කොහොම හරි. ඒ හින්දා ඔව්. මේ ටික ළමයින්ට නොකියුවත් දෙමාපියන්ට කියන්න ඕනේ නේද? මම හිතන්නේ ඔව්. ඒ හින්දා මෙන්න මේ ඉස්සෙල්ලා වැදගත් වූ සභාවේ ඔව්. මටත් සහයෝගයක් විදියට නේද? ඕනම්. මෙන්න මේ ළමයින්ටත් කරන සහයෝගයක් විදියට ඔව්. අතේ පයේ හිරියල්ලා ඔව්. ඉස්සරහට ඉන්න පුදුසක් ඉස්සරහට අරන් ඇවිල්ලා ඔව්. අනේ මල්ලියේ පාරේ ඉන්න කට්ටිය ලම් වෙලා පොඩ්ඩක් නේද? මෙන්න මේ ළමයි මම වගේ ලබන අවුරුද්දේ මෙතනට ඕක කාටද සතුටු නේද? එහෙනම් ඉස්සෙල්ලා ගමෙන් අපි තන හදමු. ඔව්. ඊට පස්සේ යමු ඉස්සරහට නේද? කොහොම හරි. ඒ ඉන්න පන්නත් තුන හරියට හරම දාලා. එහෙනම් මෙන්න මේ සියලු දෙනාගේ දෝෂාන්තකාරාවල් දූරින් බූත කළා නේද? කොහොම හරි. පන්නත් තුන හරියටම දාමු. හරියටම දාමු මේ පාර. ඔව්. අද දැක්කොත් හෙට කරන්න පුළුවන් වෙන්න ඕන. අන්න හරි. ඒ හින්දා මේ කට්ටිය තමයි ඉස්සෙල්ලා පෙන්නලා ඉන්න ඕන. අන්න හරි. මේ කට්ටිය සන්තෝෂ වුණාද මේ කට්ටියක වැඩේ සාර්ථකයිද කියලා බලන්න තියෙන දැන් තමයි වෙලාව. කොහොම හරි. ඒ හින්දා පන්නත් තුන හරියටම දාලා පස්සේ කතා කරමු එහෙනම් නේද? අන්න හරි නේද? අතන මලසේ මෙන්න මෙයාට මදිලු. ඒ මීට වැඩිය හයියෙන් ගහන්න ඕන නේද? අපෝ දැන් අනේ පොඩක් කකුලලුත් ගන්න. ඔව් මේ ටික කරන්න මල්ලිය ලේසි පහසු වෙන්නේ නැහැ නේද? අපෝ ඒ හින්දා පුච්චගත්ත වාර අනන්තයි බැනුම් ආපු වාර අනන්තයි. කුටි කාපු වාර අනන්තයි නේද? එහෙනම් ලැජ්ජාවට පත් වෙච්ච වාර අනන්තයි. අපෝ එහෙනම් කොහොම බෞද්ධරට තමයි මෙතෙන් දෙන්න පුළුවන් වුණේ නේද? කොහොම හරි. ඒ හින්දා ඔව් මෙන්න මේ පන්දම් තුන හරියටම දාලා සෙටප් සාන්තියක් කරමු නේද? කොහොම හරි.
දැන්. ඒ අරම නම් ගොඩාක් කරා. ගොඩක් කරා. ඔව්. ඒ විදිහේ මල්ලියේ. ගුරුනාථේ. අන්න හරි. ඒ මල්ලි ගියා. මල්ලි ගියා. ඔව්. ඔහොම තමයි. එහෙම නෙමෙයි නේද? ඒ. මෙන්න මෙතනට නේද? එහෙනම් මෙන්න මේකට මුල පාපු එක්කෙනෙක් ඉන්නවා මෙතනට. අර කවුද? තුමියක් මෙතනට ගෙන්න ගන්න ඕන. අන්න બોලේ. දුෂ්මන්ත මහත්තයාගේ මෑණියන් නේද? අනේ ඔව්. තුමියන්ටත් මෙන්න මෙතනට ගෙන්න ආරාධනා කළා. අන්න බෝ දුස්මන්ත මහත්තයාගේ අම්මා. ඒ ඔව්. මෙච්චර කාලයක් හම්බ කරපුවා දැන් දෙන මට දෙන වෙලාව. ඔහෙට දෙන්නේ හදන්නේ. ඔව්. ඒක තමයි හරියට දෙන්න ගන්න. ඒ. මෙන්න මේ වැදගත් වූ ශාන්ති කර්මයක් සිද්ධ කළාට පස්සේ කොහොම හරි. මෙන්න මේ සියලු දෙනාගේ දෝෂාන්තකාරව දූරින් පොත කළා. ඔව්. මේ සියලු දෙනාගේ නේද? ඔව්. දැන් දෙපේ දාඩිය මහත්යෙන් හරියම්ප කරගත්තා වූ නේද? අන්න හරි. රම් පණමක් අපේ දෑතට අරගෙන එහෙනම් සතත් සාන්තියක් කළා ආවැඩලා ආශිර්වාද කරාම බොහොම හරි. මේ සිය පවුල් වල එහෙනම් සියලු දෙනාගේ නාමයට ඔව්. යදී වලදී තිබෙනා වූ දෝෂාන්තකාරාවල නැත්නම් ඒ දෝෂාන්තකාරාවල්ද ඔව්. අනුන් නෙත් නපුරු දෝෂ එහෙනම් අනුන් කට නපුරු දෝෂ අන්න හරි. වාතයෙන් පිටෙන් සෙමින් හටගත්තා වූ බොහොම හරි. දෝෂ අනවින කොඩිවින ඔව්. ප්‍රේම ශූන්‍යයන් අන්න අංගම් පිල්ලියු බොහොම හරි. නේද? ඔව්. අන්නේ වින දෝෂාන්තකාරාවල් මේ සිය පවුල් නාමයට කරගත්නම් ඇත්තක්. අන්නේ දෝෂාන්තකාරාවල් දූරින් මුත වෙන්න බොහොම හරි. මෙන්න මේ ළමයි නේද ඔව්. මේ නර්තනයේ අත්පොත් කිව්ව අවස්ථාවක අන්න හරි. අසෙන් දකලා නේද ඔව්. අස්වහ දෝෂයක් කඩගෙන නැත්නම් ඒ අස්වහ දෝෂාන්තකාරාවල්ද ඔව්. කටින් කියා වූ කටවා දෝෂාන්තකාරාවක් නැත්නම් ඒ දෝෂාන්තකාරාවල්ද අන්න හරි. නේද ඔව්. මේ අත්පය වල තියෙනා වූ හිරිගති කම්මැලි ගතිය නේද ඔව්. ඒ දෝෂාන්තකාරාවල් තියෙනම් ඒ දෝෂාන්තකාරාවල්ද අන්න හරි. දූරින් භූත වෙන්න කියලා නේද බොහොම හරි. මෙතන මේ සියලු දෙනාට යමේන මං ආරක්ෂා කරන්න නේද යන එන ගමන බිමන. පාඩුවක් නැතුව අන්න හරි. මෙනෝට ජන්ති කරා වූ දෙමාපියන්ටද නේද අන්න හරි. කරන කියන රක්ෂාවල් නේද බොහොම හරි. දිනෙන් දින දිනුනට පස් වෙන්නේ කියලා ඔව්. මේ සියලු දෙනාගේ පිටවල තියෙනා වූ පීඩන නේද අන්න හරි. දුරු කරන්නේ කොහොමද කිව්වනම් ගුරුනාථේ ඔව්. ඉසේ තියාගත්තා වූ බරමල්ලක් කරේ තබුවාසේ අන්න කරේ තබුවා වූ බරමල්ලක් උකුලේ තබුවාසේ බොහොම හරි. උකුලේ තබුවා වූ බරමල්ලක් දෙපොළ තුල තබුවාසේ අන්න හරි. දෙපොළ තබුව බරමල්ලක් ඔව්. ගෝණියක තමා ගතකතා මහා සත්‍ය සමුදේ පාකලාසේ අන්න හරි. කලපිට මඩ වියලී ගියාසේ ඔව්. දියවරාවල්ලා තල්වල්ලා පොල්වල්ලා කඩී ගියාසේ අන්න හරි. ගහට පොත්තක් ඇලුනාසේ ඔව්. මහකරනාග රාජයා මෙන්න මේ යෝදේ ගෙඩිය ගහේදී ඇරිය වැටලා තියෙන්නේ. ඒ කවුද මේ ඉත්ත ගැහුවා වගේ ඇවිල්ලා ඉන්නේ? කවුද මේ කොහේ ඉඳලාද ආවේ? ඒ අනේ මෙන්න කොහේ බලන් ඉන්නවද මන් දන්නේ කවුරුත් අඳුරන කෙනෙක් ඇවිල්ලා ඉන්නවත් දන්නේ නැහැ. මම මේ ඔහෙට කතා කරන්නේ. එමින් අහම් බලන්න. අන්න બોලේ හොඳ වෙලාවට මණිය ගැහුවා වත්තේ වැඩ ඉවර වුණා. එහෙම නේ මං අහන්නේ. කොහේ ඉඳලාද ආවේ? මොනවද ගෙනාවේ? කවුද දන්නේ ඕකේ පිටිය? මෙන්න මේ යෝධය පිටි බින්දගෙන ඇවිල්ලා. එහෙම නේ මම අහන්නේ. කොහේ ඉඳලාද ආවේ? මක්කයි ගෙනාවේ? කෙල්ලකට වෙච්ච දායිදා කොල්ලගේ වටේට. කෙල්ලකට වෙච්ච දායිදා කොල්ලගේ වටේට. මම මේ අහන දෙයට මේ පෙරේතේ උත්තර දෙන්නේ. මං අහන්නේ කොහේ ඉඳලාද ආවේ මොනවද ගෙනාවේ කියලා. දෙගොල්ලෝ කමතින අපිට මොකෝ? මෙන්න මේ යෝධේ පර මංගලයක් කතා කරනවා. ඒගොල්ලෝ කැමති නම් අපිට මොකෝ ඉතින්. මං අහන්නේ එහෙම නෙවි පුතේ. කොහේ ඉඳලාද ආවේ මොනවද ගෙනාවේ කියලා. ආයිතින් කෙල්ලෙක් හදුවා රටට මිසම් මොකෝ? ඔය කෙල්ලෙක් හදුවා රටට මිසම් ඉතින් ගෙදරට එයි මොකෝ ඉතින්. එහෙමනේ මං අහන්නේ කොහේ ඉඳලාද ආවේ මොනවද ගෙනාවේ කියලා. නෑ බං උඹ යක්කනත්තේ අර හන්දියේ දාලා තුන පොරොත්තුස් එක 5000 කියලා. පර්චේස් එක 5000 කියලා. මෙන්න මේ පෙරේතේ ඉඩම් බිස්නස් කරන්න හදන මේ පාර. මං අහන්නේ කොහේ ඉඳලාද ආවේ මොනවද ගෙනාවේ කියලා. ඉඩම් කාල නට්ටොප්පයි. මේ පාර ඉඩම් කෑල්ල නම් ටොප්ලු. ඉඩම් කෑල්ලේ මොනවයි තියෙන්නේ? ඔක්කොම දේවල් තියෙන වගා කරගත්තෝ. මෙන්න මේ පෙරේතේ කියන කතාවේ ඔක්කොම දේවල් තියෙන වගා කරගන්න. එහෙමනේ මං අහන්නේ කොහේ ඉඳලාද ආවේ මොනවද ගෙනාවේ කියලා. නෑ ඉඩම් කාල නම් බං හොඳ ඉඩම් කාල. ඉඩම් කෑල්ල හොඳ ඉඩම් කෑල්ල. වතුර එහෙම. වතුරේ තියෙන ටැප් එක හරියෝ. ඇත්ත කැරියෙම ඉතින් කොහොම වතුර එනවනේ.
ලයිට් එහෙම. ලවිට් එක තියෙන හුයිට් එක දැම්මොත්. ස්විච් එක දැම්ම මේකේ ලයිට් එක පත්තු වෙන එකක් තියෙන්නේ. දැන් ඉඩම් කෑල්ල කොහොමද දන්නේ තාත්තේ? ඉඩම් කෑල්ල නම් සමතල පොළව අඩි 25ක විතර පොඩි කන්දියකුත් එක්ක. අන්න පොලේ සමතල පොළවලු කන්දකුත් එක්ක. මේ පෙරේතේ මං අහන දෙයට උත්තර දෙන්නේ. දැන් මොකද කොල්ලුගේ බලාපොරොත්තු? පාරට කෙට්ටුයි. පාරට කෙට්ටොයි. පාරට කිට්ටුයි. හැතම් මහතක් විතර පයින් යන්න ඕන. අන්න පොලේ 77ක් විතර පයින් යන්න ඕන පාරට කිට්ටුයිලු. මේ පෙරේතේ ඇස් දෙකෙන්ද බැලුවේ කටෙන්ද? නෑ බං මගේ බලාපොරොත්තුව ලේලාල්ලක් හදන්න. බලාපොරොත්තුව ලේලාල්ලක් හදන්න. ලේලාල්ලනේ ගේ කෑල්ලක් හදාගන්න. දැන් ඉතින් හුට්ට කරගෙන යනවා. ජුට්ට වැඩි ටික කරගෙන යනවා ගෙදර. දැන් මොනවයි කරන්න තියෙන්නේ? දැන් මම ඔබට මොන වගේ වේ දැනගන්න ඕනේ. දැන් ගෙදර වැඩ කොහොමද දන්නේ නැහැ එහෙනම්. වැඩ ටික ටික තියෙනවා. වැඩ ටික දැන් කරගෙන යනවා. ඔව්. ගෙදර වහල ගහන්න විදියක් මොකද බං මම වහල ගහන්නේ මම කාටවත් පේන්න ගහන්නේ මගේ එකට. මම මේ කාටවත් වහල ගහන්න එකක් නෙවෙයි ඇහුවේ. මං ඇහුවේ වහල හැවිලි කරලායි. වහල හැවිලි කරන්න විදියක් නැහැ තාම මුළු ටික තිබ්බේ නැහනේ. පුදුමකයක් නියකෝ මේක. මුළු තියන්න නැතුව වහල හැවිලි කරනවයි. බිත්ති බැඳලාද දාන්නේ? බිත්තිය බඳින විදියක් නැහැ කපරාරු ඉවරයක් නැහනේ. මේක නම් ඩොග් ගියා. අපරාරුව කරලා තමයි මේකද බිත්ති බඳින්නේ. එතකොට මේ සාලේ කොහමද දන්නේ? සාලේ හදුවා. සාලේ හදලායි තියෙන්නේ. පිළිකන්නට වෙන්න. අන්න මේ ඔතේ ගෙදර සාලේ තියෙන පිළිකන්නේ. මේක අලුත්ම දාලේ ගියා. මාබැල්ලි ගාව උඩ එවිදම ගහුවා පොළවේ. මාබැල්ලි? ඔව්. මාබැල්ලේ පුංචි බැල්ලි. එහෙම නෙවෙයි මාබල්. තාපන් අලුත් කරමද හදුවේ. මේ අලුත් ක්‍රමයට මාබල් උඩ ගහලා සිවිලිම පොළවේ ගහලා. ඔක්කොම දේවල් අලුත් ක්‍රමයට. මේක අලුත්ම ගයක්. අලුත්ම පන්නේ ගයක්. ටොයිලට් එකයි බාත්රූම් එකයි කකුසියයි වැසිකිළියයි නාන කාමරේ කෑම කාමරේ ඔක්කොම එකට. අන්න පොලේ ටොයිලට් එකයි කකුසියයි නාන කාමරේ කෑම කාමරේ ඔක්කොම එකට. අයි බං ලේසියිනේ. අර මොකවද? කෑම කාමරෙන් කාලා බාත්රූම් එකට ගිහලා වාඩි වෙලා වැඩේ කළා හුයිච් එකට ඇඟිල්ල ගහලා බූට් එක ගේ ඇතුළට එනවා. අන්න හුයිච් එකට ඇඟිල්ල ගහුවාම ඔක්කොම හේතිලා යනවා. මේ අලුත් විදියට බං දැන් ඔක්කොම කළා තාම ඌටි වැඩේ තියෙන්නේ. දැන් ගෙදර වැඩ ඉවරයි. ඔක්කොම වැඩ ඉවරයි. දැන් තාම ඌට්ටයි තියෙන්නේ. එහෙනම් පේන්ට් කරන්න වෙන්නේ නැති. එහෙනම් කෙපල පොඩ්ඩක් ඇදලා අත්තිවාරම දාගන්න තියෙනවා. මෙන්න මේ කෙලමොල මෙච්චර තරම් මේ හදපු ගෙදර දැන් ගෙපලා දින්න ඕනලු. නංගියා බං අර කොහෙද යන්නේ? නංගියා නංගි මාමලා ගෙදර. නංගි මාමලා ගෙදර. නැන්ද මාමලා ගෙදර. ඒ අනකොට උස්සලා. කවුද? නාබා මාම බේසුඩින් කියන්නේ නැන්ද බක්කවන. ආරමකවර. නාබා මං දැක්කට පස්සේ ලැජ්ජ හිතුණානේ බං. ආටේ. නැන්දට. ඒ මාමන්න බං ඊට පස්සේ දෙන්නම හුවන්න පටන් ගත්තා. මොකද්ද? දෙන්නම හුවන්න පටන් ගත්තා. දෙන්නම හුවන්න පටන් ගත්තා. දෙන්නම දුවන්න ගත්තා. නැන්ද තමයි ඉස්සෙල්ලා හිව්වේ. නැන්ද ඉස්සෙල්ලා දිව්වා. ඊට පස්සේ මාම හිව්වා. නැන්ද පස්සේ මාම දිව්වා. ඊට පස්සේ නැන්ද වටනවා වාලේ. අන්න පොලේ නැන්ද පස්සේ මාම දොර නැන්ද ඉස්සෙල්ලා වැටෙනවා වාලේ. ඊට පස්සේ බලින්න මාම වැටුන නැන්දගේ වාලේ. අන්න ඔව් දැන් නැන්දගේ වාලේ මාම වැටිලා ඉන්නේ. ඔව්. ඊට පස්සේ මාත් කිව්වනේ බං. ඒ පාර ඔහෙත් දිව්වා. මාත් වල ගිහලා නැන්දගේ වාලේ වැටුණා. දැන් ඔහෙත් ගිහලා ඒ පාර වාලේ වැටිලා. අම්මේ එක කොඩේද? දැන් තුන් දෙනාම කාවා ඊ වගේ වාලේ. පොඩි අම්මේ බං ඊට පස්සේ මං කිව්වා. මං ආවේ හැමිලි ගෙනියන්නේ කියලා. අනේ නැන්දේ මං ආවේ හැමිලි ගෙනියන්නේ. ඊට පස්සේ මට කිව්වා මෙන්න මේ යෝධි උනායි. කලබලේ. ආදී පුදුම කලබලයක් නැන්ද යෝධි වෙලා. මට කිව්වා දැන් රැවිලා ඉඳලා උදේට ඵලයන්ම කියලා. දැන් රෑ වෙලාවේ උදේට වෙලා ඉඳලා හැමිලි කට යන්නේ කියලා. මට හොඳට හලපුවා. ඉතින් හුඟ කාලෙකින් දැන් ආවේ. අර බං ඉබ්බිලා කාමරේ. ඉබ්බිලා කාමරේ. ඉබ්බිලා කාමරේ කොහේද තියෙන්නේ? අර බං ගෙදර තියෙන ඉබ්බිලා කාමරේ. මේ ඉස්සරහා කාමරේ. ඒකට ලඳක් දාලා. අනේ ලඳක් දාලා ඔයගේ තනියට. එහෙම නෙවෙයි ඇඳක් දාලා. ඒකට ලොට්ට උර දාලා. අන්න මුකට දාන්නේ ලොට්ට උර. කොට්ට උර දාලා. ලදරු මල් දාලා. අනේ ලදරු මල්. අනේ අරම කොයි? ලදරු දැලක් දාලා. ඔක්කොම කළා පෝර බෑග් ගාලා කඩ යටින් දාලා මට කොහොමද දාගන්නේ කියලා. කොහෙද?
අනේ টොප් එකට සලකලා තියෙන නැන්දම්ම. මම ඔබට කියන්නේ එළිවෙනකම් ආහාරලා නිදාගන්න විදියක් නැහැ. අර මොකවද? ජංගි මදුරුව. අන්න පුලේ ජංගි මදුරුව කාලා. ජංගි මදුරුව නේ පුතේ ඩෙන්ගු මදුරුව. ඔළුවම මම ඊට පස්සේ කතා කරා. කාටේ? නංගියේ අන්නේ පාර නැන්ද නංගි වෙලා. අලබලනේ. පුදුම කලබලයන්නේ මේක. මං කෝ ලතුරු මයිල් එකක් තියාම කියලා. අන්න නැන්දගේ ලතුරු මයිල් එකක් ඉල්ලගෙන. නැහැ යෝදේ මදුරු කොයිල් එක. ඒකක් කරකට මං කර වැඩේ මම මාපට ඇඟිල්ල බැඳගෙන එළිවෙනකම් හොඳට හැරලා නිදාගත්තා. මෙන්න මේ යෝදේ මාපට ඇඟිල්ලේ මදුරු කොයිල් එකට ගහන්න එළි වෙනකම් ඇහැරන් නිදා. ඊට පස්සේ මං හෙලිවුණා කියලාම්කෝ. එළි වුණා නෙවෙයි යෝදේ එළි වුණා. ඊට පස්සේ මං කෝ මට හැමිලි ගෙඩියක් තියාම කියලා. අනේ නැන්ද මට දෙන්නකෝ තැඹිලි ගෙඩිය. කියනකොට ජංගි මදුරුවේ. අන්න ජංගි මදුරුවේ විදලම. ඒ ඊට පස්සේ මට ගුවන්න දොරකඩ පිළිකන්න ගහේ ගෙඩියක් අතේ කඩම් ඵලයම. දොරකට කොහද යෝදේ පිළිකන්නක් තියෙන්නේ? අයිබලේට ගේ ඉස්සරහට ඉන්න තැඹිලි ගහ වහලට උඩින් පිටිපස්සට නැවිලා. මේක ටොප් ගහක් තමයි හැදිලා තියෙන්නේ. දොරකොටින් හැදිච්ච ගහ පිළිකන්නට බර වෙලා. ඊට පස්සේ මං කර වැඩේ මං ඉල්ලුවා වයල පොටා තියාම. නැන්දට නියමලල්ලගේ ඉන්නේ. ඊට පස්සේ යෝදි කිව්වා මේ ඒක උගතට තියලා. අනේ පාර යෝදි වෙලා. බලබලනේ. මේක පුදුම කලබලයක් යන්නේ යකෝ. මේ පැත්ත වැඩි වේදියනේ. ඔව් හොඳටම සරයි මෙහෙ ඉන්න මදුරු. ඊට පස්සේ මම ඒ පාර ඊට පස්සේ මම බොම්මාර නියවල ගහට නැග්ගා ගියාම. ඇයි නියවලයි ගහට නැග්ගේ? නියවලල්ල දාගෙන ගහට කොට උනා. ඒක බං මොඩල්ටම නැගගම උඩට ලීසන. මෙන්න මේ යෝදේ දැන් ගහ කපලා අනිත් පැත්ත හරවගෙන. අපේට ගොබේටම නැග ගත්තට පස්සේ උඩට ලීසන. මෙන්න ගොබේකට නැක්කට පස්සේ උඩට ලිස්සනවා යෝදේ ගහ. ගොබේටම නැගලා බලනකොට ගෙඩි නැතේ ගියාම. දැන් ගහ මුදුනම නැහැ එක ගෙඩියක් වන්නේ. ඈනේ බං. ඊට පස්සේ මම බැලුවා කඳ මැද ගෙඩි වල්ලයි. මෙන්න બોලේ අමුතුම ගහක් මේක. ගහේ කඳ මැද ගෙඩි වල්ලක්. අපේ බං කොහොම හරි ගෙඩියක් කඩාගත්තා ගියාම. අන්න ගෙඩියක් කඩාගෙන බහින්න විදියක් නැහැ. අර මොකවද? නියමලල්ල බිමට වැටුණා. අන්න පුතේ ලියවලල්ල වැටලා බිමට ඒ පාන. මම කතා කරා. කාටේ? පුටි අම්මේ. අන්න ඒ පාර පුංචි අම්ම වෙලා. බලබලනේ. යකෝ මේක පුදුම කලබලයක්. මම මට බහින්න විදියක් නැතේ පොඩ්ඩ හරේක කිව්වා. මට නැන්දේ මට බහැ ගන්න විදිය නැටි ඉක්මනට එන්නේ කිව්වා. ඊට පස්සේ මේ යෝධි අරන් ආව කඹයා. ඒ පාර යෝධි වෙලා. බලබලනේ. මේක යකෝ පුදුම කලබලයක්. ඒ පාර මම ඒක මට කරවලේ කඹේ කොනක් විදි කරා. නැන්ද දුන්න කඹේ කොන. ඊට පස්සේ මම කරවලේ ඒක කොනක් උපටිය බඳගත්තා. එක කොනක් කොහෙක තුලටිය බඳගත්තා. ඊට පස්සේ මම කරේ පිට රසෙන් දාලා නැන්දට දැම්මට පස්සේ නැන්ද අනිත් කොන උපටිය බඳගත්තා. නැන්දත් එක කොනක් බඳගෙන. ඊට පස්සේ මම කිව්වා නැන්ද බුරුල් කියලා. බෑන බුරුල් කිව්වා. ඊට පස්සේ මට කියන බෑන තතයි. අන්න නැන්දයි මේ බෑනයි දෙන්නත් එක දැන් මේ වැලබාලා. මං කිව්වා නේ බන් නැන්දේ ඔක බුරුල් කියලා. නැන්දේ බුරුල්. ඊට පස්සේ මේ යෝධි මට කියන බෑන තතයි කියලා. නැන්ද බුරුල්ල කියන බෑන තතේ කියනවා. ඊට පස්සේ මම මේ වැඩේ හරියන්නේ නැහනේ. ඒ පාර මේ කිව්වා මට බැරි යන්න පන්සල්ලක් දිනිමක ඇත්තේ ගෙනලා ගහට ගහලා ගහින් බැලලා ඵලයක්. මොකද්ද? පන්සල්ලක් දිනිමක තියෙන එකෝ ගෙනලා ගහට ගහලා ගහින් බැලලා ඵලයක් කිව්වා. දැන් මේ ගහෙන් බහින්න බැරි මිනිහට නැන්ද කියන පන්සල්වත් ඉනිමකක් තියේ ගහට ගහලා බහැ ගන්න එක. ඒ පාර මම ගියා පන්සල් අතර ගිහලා ඉනිමක් ගෙනල්ලා ගහට ගහලා ගහෙන් බැලලා තමිලි අරන් මෙහෙ ආවා. මෙන්න මේ පෙරේතේ කියන කතාව. දැන් ගහට නැග්ගේ කවුද? මම. දැන් නැන්දට කතා කරේ කවුද? මම. නියවලල්ලෙන් ගහට ගියේ කවුද? මම. දැන් ගහෙන් බහින්න බැරි කාටේ? මට. එතකොට ගහෙන් බහින්න බැරි යෝධයා දැන් පන්සල් වත්තට ගිහලා ඉනිමකක් අරන් ආවේ කොහමද? ඉතින් පෙරේද ගහෙන් බහින්න බැරි ඉඳනේ බහලා ගිහලා ඉනිමක ගම ආවේ. යකෝ ගහෙන් බහින්න බැරි මිනිහා කොහමද ඉනිමක අරන් ඉතින් පෙරේද ගහෙන් බහින්න බැරි ඉඳලා ගිහලා පන්සල් අත්තේ ඉනිමක් ගෙනල්ලා ගෙනල්ලා තමිලි ගහට ගහලා ගහෙන් බැලලා තමිලි අරන් මෙහෙ ආවේ. මෙන්න මේ පෙරේතේ කියන කතාවක්. ගහෙන් බහැ ගන්න බැරි මිනිහා ඕන දැන් තමිලිත් අරගෙන ඒ පාර කොහෙද යන්නේ? මොකද්ද කරන්න හදන්නේ? බෙල්ලවල දාගන්නවා. අරම කොහොමද? ඔහොම බෙල්ලවල දාගන්නේ. අර කොහොමද බෙල්ලවල දාගන්නේ? බෙල්ලවල දාගන්නේ ඔහොම නෙවෙයි. කොහොමද? දැන් බෙල්ලවල දාගන්නවා නම් ඉස්සෙල්ලා කමයක් ගන්න ඕන. ඉස්සෙල්ලා ඒ කම කොහෙද දෙන්නේ? මෙහෙ තියෙන හොඳ කම. ඉස්සෙල්ලා කම කියන්නේ? නෑ ඒ ඉස්සර කාලේ කම. ඉස්සර කාලේ කම. කමේ අරගෙන ඕකේ තොණ්ඩුවක් හදාගෙන. ඒක හදාගන්න. ඒකත් අරන් නගිනව ගහට. ගහට කියන්නේ?
ඔය හොඳ අතු තියෙන ගහකට නගිනවා. අතු තියෙන එකට නගිනවා. ඒ ගහකට නැගලිවර වෙලා අර එක කෙලවරක් ගහේ ගැට ගහලා අනිත් කෙලවර බෙල්ලට දාගෙන ජබොස් ගාලා පනිනවා. එතකොට තමයි බලයේ මැරෙනවා. ඔව්. එතකොට ගොඩ පුළුවන් අපේ ගානේ බලන්න අපේ ගෙදර යන්නේ. මෙන්න මේ පෙරේතේ කියන කතාව. අනේ නේද කිව්වා මේ පෙරේතේ. කොට තියෙන පුදුම ඕනකම. අනේ ඔව් උඹට ආවන් නන්දානම් වෙනට. අන්න නන්දානම් වෙන්න ගිහිල්ලා. නොයිනු තම්ලි ගෙඩියක් ගෙනාවා කිව්වා. ඔන්න තමිලි ගෙඩියක් ගෙනල්ලා නේද? නේද? එහෙනම් මේ ලෝකාදීපේ තියෙනා වූ නොයිනු ලොත් දෙන්න මේ එකම තන මෙතන කිව්වා. කොතනේ? මෙන්න මේ තම්ලි ගෙඩියයි කොනේ. අන්නේ තමිලි ගෙඩියක් ඒ තම්ලි ගෙඩිය ගෙනාවු මේ නන්දනා රෝගාතුරයන්ට. අන්න සියලු දෝෂාන්තකාරාවල් උරින් පුත වෙලා. කොහොම හරි මෙන්න මේ කලායතන ඉගෙන ගන්නා වූ දූ දරුවන්ට ඔව් සිතක් සාන්තියක් වෙන්නේ කියලා. වෙන්නත් කියලා මේ මීට වැඩිය ලස්සන වැඩක්. ඔව් අදෝතුමාට අපිට වාසනාව ලැබෙන්න කියලා. මේ ශක්තිදායක ගුරුතුමාලට ශක්තිදායක මේ දෙමාපියන්ට ශක්තිදායක එහෙනම් මේ ගම්වාසීන්ගේ ශක්තිදායකත් ඇතුව මේ ලෝකෙට වැඩදායි පිරිසක් මෙන්න මේ කලායතනෙ බිහි වෙන්න අන්න හරි ඇති වෙන්නේ කියලා මේ ගෙනාවු තමිලගෙන සිතක් ප්‍රාන්තයක් කරන් යන්න බෑ මේ. අන්න හරි නේද? ජීවත් වෙන්න තමයි කොළුගේ බලාපොරොත්තු. මෙන්න මේ නාකිය උන්නත් එකයි මලත් එකලු දවසක් හරි ජීවත් වෙන්න. නායකයන් බං ගිය අවුරුද්ද ගෙනාව උඹලකටද 150 මේ අවුරුද්දට නැත්තම් ඒ දීගේ වැඩක් නෑ. යන්න ඒ දීගේ වැඩක් නෑ ගිය අවුරුද්ද ගෙනාව උඹලකට 100. අනේ ඵලයයි යන්න. මේ නොදෝ කිප්පරේ. උඹලක දෙමාපියෝ ඔහොම අපිට කතා කරේ නෑ. එහෙනම් අපිට හොඳ ගරුසරු වැටුව සැලකුවා. අපේ එහෙනම් කොහොමද දැන ගරුසරුව තු සැලකුවේ? උඹලක දෙමාපියෝ අපේ ගෙවල් ළඟ ගිය ඇඳුම ලියලා ඔළුවේ බැඳගෙන. අන්න රෙද්ද නැතුව අනේ ඵලයයි යන්න. ඵලයයි යන්න නාකිය. එයා කාර හැලකුවා අපිට හොඳේ. අම්බෝ පුදුම හැලකිල්ල සලකලා. අනේ බං මොකටද කරේ කියන්නේ දැන්? හැබැයි කොහොමදත් මේ නාකියයි ගමන නම් හරි. මොකද නාකිය කියන්නේ? මොකද නාකිය කියන පෙරේතය? නාකිය කියන්නේ කොණ්ඩේ නෑ. මොකද නැතේ කියන්නේ? කොණ්ඩේ ඉදිලා. ඉදිලා නම් තාපා. ඉදිලා නම් කන්න කියන්නේ. රවුලත් ඉදිලා. රවුල ඉදිලා නම් ඒකට කාපා. ඉදිලා ඔක්කොම කන්නෝ. හයි. හැබැයි ගමන නම් හොඳයි. අනේ උඹට ඉදින්නේ. හරිම ලස්සන ගමනක් තියෙනවා. අනේ බං උඹට කියන්නේ හොඳේ. ඔව්. දැන් ඉතින් ඔක්කොම හොඳයි බං අහුවෙච්ච ඒවා. ඔක්කොම හොඳ අහුවෙච්ච ඒවා. ඒ මොකෝ? ඒ කියන්නේ. දැන් ඉතින් බං ඔක්කොම අහුවෙච්ච ඔක්කොම පල්ලම් හොඳයි. ඔක්කොම පල්ලම් දවුන්ද පල්ලම්. ඵලයයි අනේ ඵලයන් නාකි කෙලවල්. මොකද දැන් අපේ නාකිය කියන්නේ? ඉතින් නාකියයි කියන්නේ તો දත් හැලිලා. හැලිලා නම් ඉඳගනි. අන්න හැලිලා ඉඳ ගන්නලු. ඒ ඉඳ ගන්නේ. අනේ ඵලයයි යන්න. අනේ ඵලයයි යන්න නාකි. අනේ උඹට නේ බං. ඔය වයසත් නේ. අනේ සුරතලිය සුකුමලිය සුරතලිය සුකුමලිය ඔන්න බාගෙට ඇඟෙලි අන්න બોලේ බාගෙට ඇඟෙලිලු අනේ බයි යන්නේ නේ අනේ මේ නාකියට පේනේ ඒවා උඹට කියන්නේ අපේ ගෑණිත් නේ ඊයේ පෙරේද ගෙනාවා අලුත් අඩුම් පොට්ට අන්න ගෑණි කවුද ගෑණි අපේ ගෙදර වයි කවුද වයිට අපේ වයි මේ වයිට අපේ වයි වයිප කියන්නේ වයිට අපේ වයි අයි කියන්නේ වයිපරේ වයිපරේ නෑ බම්බේට අර උදේට හේමේ අතු ගවන්නේ උදේ හේමේ අතු ගන්න ඉදල් නෑ පෙරේතේ වයි ඉදල් කට්ට නෑ පෙරේතේ අපේ වයි වයිට නෑ බම් අපේ ඕනි ඕනි කාගේද ඕනි නෑ බම් අපේ ඕනි ඕනි මොනවා ඕනි අර බම් අපේ නෝනි අන්න બોලේ නාකියගේ නෝනි මොකද නාකියගේ කොහද නෝනි මොකද නාකිය වුණාම නෝනි නෑ එතකොට ආත්තා අනේ ඵලය යන්න ඉස්සර නම් මගේ ජුජුස් කෑල්ලලු මගේ ලොලිපොප් එකලු මගේ කරකවන සෙප්පුවලු අනේ මගේ බනිස් ගෙඩියලු මගේ කර මගුලලු අනේ මගේ විස්කිරින්නේලු ඔබට කිත්තනේ මං තාම කතා කරන්නේ අනේ මෙන්න නාකිය ඒකෙල්ලු කතා කරන්නේ පොඩ්ඩක් මේ පැත්තට හැරුණා නම් මේ නාකියගේ පනමාලකම අනේ බං ඔබට කියන්නේ බං අපේ කෙන අරහෙන්නන්නේ ආවේ අරහෙන්නක් කිව්වේ අපේ ගෙදර එක්කෙනා බං ඔබන් ඉඳලා ආවේ ඕබාන් ඉඳලා ආවයි කිව්වේ ඇලේ ඉඳලා
ඉඳලා නෑ බං අපේ ඔබාන් ඉඳලා ඔබාගෙන ඉඳලා අර බං රට පිට බං මේ පිට රට ඉඳලා ඔබාන් ඉඳලා ආවේ ඔබානේ නෙවියෝයි එහෙනම් ඕමානේ බුදු අම්මේ බං හොඳේ යනකොට හොඳට හිටියා ඒ බාර නෑ බං මේ දැන් ආපුවේ දවස් ගානක් තිස්සේ දැන් මට හරියට රාජකාරී අරමකෝ නෑ බං මං දැන් උදේ පාන්දරට යනවා බං කොහෙද මං යනවා අඹ ගස්යට වෙරළු ගස්යට අඹරල්ල හොයන්න අරමකෝ නෑ බං අපේ කෙනාට දැන් කන්න බැරි වෙලාලු එහෙනම් මෙහෙ ටිකක් කරන් දෙන්න නෑ බං දැන් උඹට කියන්නේ ඉඳලා වමනට යන්න එනවලු ඒක තමයි ඉතින් ස්පිරිතාලේ ගල මෙහෙ ටිකක් ගන්න බෑ අනේ බං නෑ බං දැන් උඹට කියන්නේ හොඳේ දැන් රට ඉඳලා ආවට පස්සේ යෝක තියෙන්නේ නෑ බං දැන් මොන බඩගිනියන් එකක් පොටි පොකල්ල වගේ ඉස්සරහට ටික ටික එනවා අනේ යෝද එහෙනම් මේ ළමෙක් හම් වෙන්න අනේ බං මොකාමුනාම මොකෝ නේ බං අනේ අපිට මොකෝ ඒ නෑ බං හොඳේ උඹට කියන්නේ හොඳේ එහෙනම් මේ ඊවරේට මං නිදා ගන්නකොට මගෙන් අහනවා ඔයා මට පයින් ගහුවද කියලා අන්න නිදාගන්නකොට පයින් ගහලා ආයේ බර බඩට වැදිලා නෑ බං කීයටම මගේ වදින්න විදියක් නෑ ඔහෙ කෙනෙක් වැදිලා තියෙන්නේ නෑ බං මං ඉතින් මොක ගෙනාපු දවසේ ඉඳන් ඇඳ යටින් පොර බෑග් කරලා දාන්න නිදාගත්තේ අනේ හොඳට හැබැයි සලකලා තියෙනවනේ මගේ කොහේ වදින්නේ බං ඉතින් ඇඳ යට නිදාගත්තම ඉතින් කොහෙ වදින්නේ ඇඳ පිට මේ තමයි වදින්නේ ඇඳ පිට මේ තමයි වැදිලා තියෙන්නේ මට අනේ බං ඊට පස්සේ බං ඉතින් මං දැන් ඔන්න දැන් ඉන්න හරි අමාරු හින්දා ඒක දවදා රෑ වෙලා හරියට කෑ ගැහුවා මේ රෑ ජාමෙට කෑ ගහලා ඒ පාට ඊට පස්සේ බං හොඳේ මං ගියා හමරාලලා ගෙදෙට්ට හමරාලලා ගෙදෙට්ට හමරාල නෙවියෝද හමරාල මං ගිහලා කිව්වා හමරාල අනේ හමරාලේ ගමරාල මට වාහනේ හුට්ටක් තියන්න කිව්වා අන්න මෙන්න මේනා කියන ඒවා වාහනේ උට්ටක් ගන්න බෑනේ එහෙනම් වාහනේ චුට්ටක් දෙන්න කිව්වා ඊට පස්සේ කිව්වා අන්න බං ඩ්‍රයිවර් නම් වෙලේ කිව්වා අන්න වාහනේ දිනේකෝ මඩුවේ ඩ්‍රයිවර් වෙලේ වාහනේ මඩුවේ මේ ගොන් කරත් අනේ බං ඕකේ දාගෙන එක්කන් ගියා කියන්කෝ මාස 10යි දවස් 35න් ඉස්සර තාලෙට අන්න બોලේ මාස 10යි දවස් 35 ඉස්සර තාලෙට ගිහින් පස්සේ තාලෙන් තියන්නේ නෑ බං එහෙ යනකොට ආවල ඉසිනෝනා ඉස්පිරිතාලේ ඉස්සර තාලේ එහෙ යනකොට ආවල ඉසිනෝනා ලිසිනෝනා කියන්නේ මැකිනෝනාගේ අක්කයි නෑ බං එහෙනම් අර බං ඉසිනෝනා බං ඉසිනෝනා නෙවියෝද එහෙනම් මිසි ඒ ආව බං හොලියක් තල්ලු කරගෙන අර මොක හොලියක් තල්ලු කරන්නේ හොලියක් නෙවියෝද එහෙනම් හොලියක් බුදු අම්මේ ඔන්නකට දාගත්තා ගියහම අපේ ගෙදරේ කෙනා අන්න ගෙදරේ කෙනා හොලිය තියාගෙන දාගෙන හල්ලු කරන් ගිහිල්ලා තල්ලු කරන් ගිහිල්ලා දොර දෙකේ හේබ රූම් එකට දැම්මා දොර දෙකේ හේබරු කොහද යෝදයෝ එහෙනම් ලේබර් රූම් බුදු අම්මේ එකට දැම්මා ගියා මේ නාකියගේ මේ ආත්තාම ලේබර් රූම් එකට අරන් ගියා නෑ ඉතින් කොහොමද කොල්ලට පොඩි ආඩම්බරයක් තිබුණා අපේ ඔය කොල්ලගේ ගමනේ මට තේරෙන්න හොඳ ආඩම්බරයක් කොලකාලේ මගේ නමල ලියන්නේ එහෙනම් කොල්ලගේ නම එහෙනම් නෑ ඉතින් කොහොමද අප්පා රට පිටින් එවනකොට සුද්ධ හොඳට වීස පාර නම් ගහලා දිනවා හැබැයි හොඳට පිටරට ඉඳන් එනකොට වීස පාර දීලම එවල තියෙන්නේ දෙන්නෙකුට එක සැරේට වීස ගහලා මට රට ඉඳන් එනකොට වීස නැත්තම් ඒවට ගෙවන්නත් එපා සුද්ධට වීසිත වෙන්න මමත් ඉතින් තවසරයක් නේ එහෙනම් සුද්ධට වීසිත වෙන්න ඊට පස්සේ බං ඉතින් මම යන්න හැදුවේ ගියාම අර කාමරේට කොයි කාමරේ අර හේබ රූම් එකට රූම් එකට තමයි යන්න දෙනවා ඊට පස්සේ බං අපිට යන්න දෙන්නේ ඔයාලට යන්න දෙන්නේ ඒකට යන්න ගෑනු කට්ටිය ඊට පස්සේ බං ඔව් හරි කමන්නේ නැද්ද කියලා මං හිටියා ගියාම ඉස්සරහයි ඉස්සරහටලා හිටියා ඉන්නකොට බං අන්න අර අතරින් කළු හින්දාරි කොල්ලේ අන්න બોලේ එකපාර කොල්ලෙකුත් අල්ලගෙන මෙහෙ ඉන්නේ අන්න ඒ වගේ එකක් බං හොඳේ හිකනලෙන් දාන් රින්ගුවේ ගියාම ඇතුළට අකෝ හිකනල්ලු දාගෙන ඉස්පිරිතාලට රින්ගනවා මිනිස්සු ඒ හිකනල්ලෙක් දාගෙන නෙවෙයි එහෙනම් මෙදනලාව දාගෙන ඉතින් මම මොනනලාව දාගෙන නම් මගේ ගෑනිත් එක්ක කාමරේට යන මට බලන්න ඉන්න පුළුවන් අන්න මේනා කියන දේවල් දැන් කොහෙද උත්තරය නෑ බං මොන උත්තර වුණත් මගේ ගෑණි වෙන මිනිහෙක් එක්ක කාමරේ ඉන්න මට බලන්න ඉන්න පුළුවන් ඒකයි උනාට කොහෙද උත්තරයයි ඉතින් අනේ බං මොන වුණත් බං කොට පුළුවන් ඒක කරන්න කොහෙද උත්තර මහත්තයා ගිහිල්ලා තියෙන්නේ අනේ බං මොන දොට්ට වුණා ගියා වුණත් බං මගේ ගෑණිත් එක්කනේ ඔයගේ ගෑණිත් එක්ක ගියාට දැන් ළමයා ගන්නනේ ගිහිල්ලා ළමයා අරගෙන තව වීස පාරක් ගහුවා දොස්තර අනේ අනේ ගහනවනේ දෙන්නේ ඔව්
නෑ බං හොඳේ. එහෙනම් පොඩ්ඩක් ඉඳහන්. අන්න මෙන්න නාකියගේ අනේ කුරුලෑවක් ඇවිල්ලා. මම කුක්කේ ගෙඩියක් ඇවිල්ලා බං. අනේ මේ නාකියගේ කොහෙද එන්නේ මේ කුරුලෑව? අයි නාකින්ට කුරුල්ල නෑ. නාකින්ට කොහෙද කුරුලෑ එන්නේ? නාකින්ට කුරුල්ල ඇත්තම නෑ. මේ කුරුලෑ එන්නේ මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට. අර මොකෝ උන්ට විතරක් කුරුල්ල එන්නේ. උන්ගේ දැන් හොඳ කාලේනේ. හොඳ කාලේ කියන්නේ දැන් තමයි පැහැෙන ඉඳන කාලේ. උන්ට තමයි හොර තියෙන්නේ. ඔව් මේ නාකින්ට කොහෙද කුරුලෑ? දැන් ඔබට ගියා එහෙම අපිට නැතේ. නෑ නෑ ඔහෙලට නෑ අපිට තෙල් නෑ. ඔහෙලා දැන් අවසාන කාලේ. දැන් අපිට ලාම්පු දෙල්ලක් නැති. ඔහෙලගේ දැන් ලාම් දෙලොත් හිඳීගෙන යන කාලේ. අනේ මම ඵලයන් යන්නේ. අනේ පළ කෙලවල්ලා. දැන් මම ප්‍රශ්නයක් අහන්නේ එහෙනම්. කියනකො බලන්න. එහෙනම් ඔබ කියහම් බලන්න. පොල් ගහේ වේලිච්ච කඩේද ලාගඩේද තෙල් තියෙන්නේ කියලා. පොල් ගහේ ලාගඩේද වේලිච්ච කඩේද තෙල් තියෙන්නේ. පොල් ගහේ තෙල් තියෙන්නේ. වෙරිච්ච ගෙඩියනේ. ඔය වැඩක් නැත්තම් ඔන්න ළමයට කතා කරලා ගියාම ගෙදර ගිහින් නිදාගන්නයි කියලා. කවුරුද යොතන වනවන ඉන්නේ නැතුව. නෑ නෑ ළමයා කල්පනා කරනවා. මොකද වේලිච්ච කඩේ තෙල් තියෙන කෙනෙක් ගෙඩියද තෙල් තියෙන්නේ මේ ළමටි ගෙඩියද කියලා. ළමයා ගෙදර හිටියනම් කොහොමද ගෙඩිය තෙල් තියෙනක බලන්නේ. ඔව් ඔව්. ඒ මොකෝ? ඒක නම් එහෙම නෙවෙයි. අනේ බං යන්නේ නේ. අනේ පණේ හයියන්. දැන් ඔබ කියන්නේ මොන ගෙඩියේ තියෙන්නේ කියලා. හරි වෙරිච්ච ගෙඩියනේ තෙල් ඒකෙන් තියෙන්නේ. පෙරේද අපිත් හොඳට පහිලා වේලිච්ච ඉන්න තමයි අපිට තෙල් තියෙන්නේ. මම නාකිය තෙලේ වැඩි. අනේ ඵලයන් යන්න. පළනා කිය. ඒ බං මං ගියා අරේ. අරේ මං ගියා අරේට. අරේ කොහෙද? මං ගියා අනෝතත්ත හිලට. අනේ යකෝ අනෝතත්ත හිල නෙවෙයි අනෝතත්ත විලට. මං ඒ යනකොට හිල වහගෙන. අන්න කට්ටිය හිල වහගෙන ඒ පාර. අර මොකද බ්ලොක් එකක් නෑ ඇවිල්ලා. මං මහකල නාගරාජයා. අනේ එහෙම නෙවෙයි නේද? එහෙනම්. අනෝතත්ත විල වහගෙන මහකල නාගරාජයා නේද? එතනට මගේ වෙලාවට එ르දියෙන් පැට්ටා. අන්න બોලේ ඉර්තියෙන් පැඩලා ඒ පාර. ඉර්තියෙන් පැඩලා නෙවියෝද? එහෙනම්. ඉර්තියෙන් වැඩලා. කුමන හාමනේරයන් අහන්දේ. අනේ මෙන්න මේ නොදකු මේ කාලකන්ණිය කියන ඒවා. අයි. සුමන සාමණේරයන් නේද? මේ බං උන්වහන්සේගේ වෙලාවට වඩිනකොට උන්වහන්සේ නේද? එහෙනම්. මේ පැංගු මේ වෙන ගොබේට වෙන ගොබේට නේද? ඔව්. පය කියලා පාගනකොට පාගනකොට. නා පුරුදුකෙන් පණ්ඩාරාවක් විද්‍යා කිව්වා. අන්දාරාවක් ආවකෝ එළියට නේද? එන්න එකෙන් පැංගුටක් පුරවගෙන මාත් ආවා. දැන් චුට්ටක් පුරවගෙන આવන අනෝදත්ත විලේ පැන් ටිකක් අරගෙන ආවා ඒකේ. හිච්චි කොල්ලෝ. ඔව් අන්න හිච්චි කොල්ල හොය. හිච්චි කොල්ලෝ. හිච්චි කොල්ල ඇවිල්ලා ඉන්නේ. අනේ පුතේ මෙන්න මේක පොඩක් අරන් දෙන්න. අන්න අරක පුතේ පොඩ්ඩක් අරන් දෙන්න. කවුරු අරන් දෙන්නද? පුතේ අරාරම් නාකි මිනිස්සුන්ට අරන් දෙන්න. පුතේ පින්ගාන ගෙනාවේ නෑ බක්කන්න. අන්න පිගාන ගෙනාවේ නැති. අන්න පිගාන ගෙනාවේ නැති කියලා. අන්නකොට පිගාන. අනේ පුතේ දියංග පුතේ වන්න මේක මේ පැත්තේ. අන්න අර කර පැත්තෙන් තියන්නලු ඒ පාර. මේ නාකි. ඒ බං අද කවද? ඒ අද දවස මොකක්ද? අද සෞන්දර්යනේ. අය කියන්නේ හෙට බ්‍රහස්පතින්දා. අන්න બોලේ සෞද අද නම් හෙට බ්‍රහස්පතින්දා. අනේ පුතේ ඔය පැත්තේ මොඳ නෑ ඕපන් මු. අන්න બોලේ කොල්ල ගියාද මන් දන්නේ. අනේ පුතේ මෙන්න කරන්දියන් කොල්ලෝ. අනේ පුතේ අන්න අර නාකි මිනිස්සුන්ට අර කරන් දෙන්න. අනේ පුතේ ඩක්කාලා රන්දියන් කොල්ලෝ. අනේ ටක්කාල රන්දර නැත්නම් දැන් ඇදගෙන වැටේවි. අනේ පුතේ මොකද ඩක්කාලා පුතේ අරන් දෙන්න. මට ටක්කාල රන් දෙන්න. ඒ පුතේ අද කොහෙන්ද මරුවෝ ඉන්නේ නේ? අද මරුවයින් මෙහෙනේ. දකුණේ? නෑ නෑ උතුරේ අද. දකුණේ මරුවෝ හින්දානේ මම මෙහෙට ආවේ. දකුණේ මරුවෙක් නෙමෙයි ඇවිල්ලා ඔක්කොම කරන්නේ. මරුවා ආපු හින්දා මෙතන නිමරන්න ඕනේ. අපෝ මරුව නිසා තමයි මේ ඔක්කොම. අනේ පුතේ මෙන්න මේ පැත්තෙන් දී පුතේ. අන්න පුතේ අන්න අර පැත්තෙන් තියන්න මේ පාර. අන්න තියන්න. අන්න මුත්තගේ අන්න තියන්න. අන්න මුත්තගේ අන්න. අනේ පුතේ ඩක්කාලා රන්දියන් කොල්ලෝ. අනේ පුතේ අනේ මුත්තට අරන් දෙන්න. ඒයි නෑ මම මෙහෙමයි. ඔව්. මං කැමති මගේ බලය පෙන්නන්න. අපේ දැන් බලේ පෙන්නනවයි. මට පුළුවන් දැන් මේක තියෙන මගේ අනුමත පෙන්නන්න. අන්න දැන් අනුවත් පෙන්නන්න හදන්නේ. ඔව් පුතේ සරපු දෙවිට කරවන්න පුතේ මෙන්න මෙතනින්. අන්න සෙරපු ටික පොඩ්ඩක් ගලවන්න. මොකද නේ වැඩකට එනකොට නේ. එහෙනම් වෙලකට එන්න එපා. පුතා බැලයි. අන්න පුතේ. ඒ පුතා බැලලා. අන්න පුතා බැදලා දාන්න මෙන්න වෙනා කියා. ඒකෝ. වෙනා කීද මේ තෙලේ වැටි වෙලා. අන්න બોලේ කිට්ටු වෙනවා. ආහා. මොකද්ද හොයන්නේ? බම් මොදේ. ඔව්. නෑ ඉතින් කොල්ලගේ හැටියට මේක පාවිච්චි කරාම මද. ඔව් එහෙනම් ඉතින් ආයෙ මොනවද? මේක හැටියට ඉතින් දෙකක්වත් බලන් කරන්න ඕන. දැන් කාලේ එහෙම තමයි. ඔයලා කාලේ නෙවි දැන්. දැන් මොකෝ කරන්න ඕන? දැන් කොහෙ මොකද්ද කරන්න හදන්නේ? ඒ බලය පෙන්නන්න ඕන. දැන් ඔය බලේ පෙන්නන්න හදන්නේ. පුතේ ඔන්න ඔතනින් දන ගන්න පුතේ. අන්න පුතේ දල ගන්න. දන ගන්න පුතේ දන ගන්න. දැන් මේක මම අත නොතිය අතට ගන්න ඕන. අත නොතිය අතට ගන්න ඕන. දැන් ඔහේ අත තියන්න නැතුව මගේ බලෙන් මං ගන්න මේක මගේ බලෙන් මේක අතට ගන්න හදන්නේ. මෙහෙම ගන්නෙ. අන්න දැන්
මේ බලේ පෙන්නන්න හදන්නේ. බලේ පෙන්න පුතේ. ඔන්න බලන්න. ඔක පුතේ මෙන්න මෙහෙම අල්ලලා. ඔන්න පුතේ. මෙන්න මෙහෙම යටි පුතේ. යටි බුදු අම්මේ යටි කල්ල ගන්න. ඕ ජැට්ටෙන් අල්ලන්න හරිය විදියා. කොල්ලෝ එහෙම තමයි දැන්. ඒ කාලේ වගේ නෙවෙයි දැන් ඉන්න කොල්ලෝ. මේ දරුවෝ පූජාවට එකයි යන්නේ. ඔන්න බලේ. බුදු අම්මේ කොහොමද නේබා? කොහොම වුණත් ඉතින් හැලකාරේ ඈ. නැත්තම් අන්න බලාගෙන මොකද කරන්න හදන්නේ? නෑ මම මගේ මන්තරේ උඩ හිරගතියක් නම් තියෙනවා. චුට්ටක් හිර වෙලා තියෙන්නේ. ඔය අයි අරමකෝ. පුතේ පාසක ගෙනාවේ නෑ. නෑ ඒව තියලා අවිල්ල තියෙන්නේ. මෙලියෝදය කරන වැඩ මේ ළමයට. ඒකෝ. අරමකෝ දැන් මන්තරේ කරන්න කල්ලිත් ඕනේ. පුතේ කුක්කු පොඩ්ඩක් දෙනකෝ. අන්න මෙන්න කුක්කු පොඩ්ඩක් කිලෝ මෙන්න මේ නාකිය. අනේ මෙන්න මේ නාකිය කරන වැඩ. පොඩි කිසි කරියා නම් තියෙන පොල්ලට. තියෙනනේ. ඒ කිසි අරේවිද? නැත්තම්. දැන් කිසි අරෙන්න කාලේ. මේ වෙලාවට අරින්න ඕන. ඔව් දැන් ඇරිද ඉන්නේ. අනේ පුතේ මෙහෙමයි. ඒ පාර. හැබැයි ඉතින් මේ වැඩගත්තු සභාවක් තියෙන වෙලාවන්නේ. එහෙනම් ඔව් දැන් මේ කට්ටිය ඔක්කොම දෝසේ කොල්ල පිටින් තමයි ආවන්නේ. මේ ඔක්කොගේම දෝෂ දැන් කොල්ල පිටිය යවන්නේ හදන්නේ. මම කො ගෙදර ගෙනියන්නේ. දැන් කොහෙ ගෙනාවේ දැන් ඒ දේ කරන්නේ. කොහෙ දැන් ආන්නේ? මම ගෙනාවේ කොල්ලට සෙට් කරන්න කරනවා සෙට් කරලා හරියනවා කියලා. දැන් ඔය සෙට් කරන්න දාවේ සෙට් කරන්න දාවේ. අන්න මොනවද අහන්නේ? කොල්ල කියන එක දන්නවද? මොකක්ද කියන්නේ? මොන කමන්න ඇතුළ 100 කෙල්ල ගැන නම් කතා කරන්න එපා. අහන්න වැඩි අප්පා ඒක මාට්ටුවේ කියන්නේ. ඔයද තාතරක් කියනවා. ඔය තාතරක් කියනවාගේ මට පේන්නේ. නෑ. එහෙනම් තාම හිතේ දිනවලට කෙල්ලට කිව්වේ නැතිලු. අන්න වැඩි. අනේ මේ පොඩි කොල්ලෙක් අල්ලගෙන මෙන්න මෙයාගේ. නාක මෙන්ටලි. මට කෙල්ලෙක් හිටියනම් මම දෙනවා. අනේ එහෙනම් ඉරියාවන්ත පොඩි නැත්තා. අනේ බුදු අම්මේ ටිකිරි ලියා වගේ නෝ. ටිකිරි ලියා කලේ අරන් ගිහින්. නන්දක කොම්පියුටර් කොලවලුන්නේ වගේ ඒද බුදු අම්මේ නිකන් තියනවා මහගෝයලා කියලා. අන්න වැඩි අර තියෙන ගල් පිළිම තියෙන්නේ. ඒ ටිකේට කට්ටියට තමයි. අරමුකෝ. නෑ මේ කොල්ලක දඩක් කලිලා. ආ දඩක් වෙట్లයි කියන්නේ. බුදු අම්මේ. ඒක කල්යාණියක් අඩු වෙලා. බුදු අම්මේ. පංච කල්යාණිය. මේ කල්යාණිය ඇති. ඔය ටික හොඳටම ඇති. අපේ පුතේ මෙන්න මෙහෙමයි. ඔන්න මේ කොල්ලට තියෙන දෝෂේ ඔව් මේ කට්ටිය පිටින් යවනද මේ කට්ටිය පිටේ තියෙන දෝෂේ මේ කොල්ලක පිටින් යවනද කියලා මේලගේ වැඩේ. ඔව් හැබැයි මෙහෙමයි. ඔව් කොල්ල උඹ ටිකක් ඔකට හයියෙන් ගහලා දෙන්න ඕන. අන්න හරි. මේ කට්ටියත් හොඳට හයියෙන් අප්පුඩි පාර මෙන්න මෙහෙම කළා මෙන්න මෙතනට කොල්ලට අල්ල ගන්න නගගත්තොත් අන්න මුදුරට නගගත්තොත් වැඩේ ඉතින් දෝෂ කරගන්න පුළුවන්. වැඩේ හරියටම ඉවර මෙන්න මේ හරියට කොහොමද කොල්ලගේ අතට අත නොතිය මේක එනවා. අත නොතියනවා අතට. පුතේ මෙන්න මෙතන බලන්න පුරු උතරම අමාරුවෙන් අල්ලන්න ඕනේ. ඔන්න පුතේ මෙන්න මෙතන යටින් අල්ලන්න. ඔන්න ඔය 100 කිරි. මෙන්න මෙතන බිම් බලන්න පුතේ. අන්න බිම් බලා ගන්න. ඔන්න හොම් බලා ගන්න. යන්න ඇඟිලි දෙකේ මෙන්න මෙහෙම බරනේ. මම උදව් කරන්න. ඔන්න හොඳ. දැන් නලවල තියන්න පුතේ. ආට හරි අච්චියක් අදින්න නම් අනේහා. පොඩි ගැස්මන් නම් ඒවි. පොඩි පුතේ ගැස්නවා වගේ නම් කියන්න හොඳේ. පොඩක් නෑ මේ වෙලාවට එහෙම තමයි. ඔව් දැන් පාන්දර වෙලාවනේ. ඔව් පාන්දර වෙලාවනේ. නෑ කොල්ලා නිකන් වෙවුලන ගතියක් තියෙනවා. නෑ දැන් දිස්ති වෙන්න හදන්නේ. ඔව් නෑ ඉතින් දෝෂේ කොහොම හරි යවා ගන්න එපා ඉතින්. දෝෂේ කොහොමද තමයි යවන්නේ. අපේ මේමයි. ඔව්. හයියෙන් කට්ටිය අපුඩි පාර ගහුවොත් එහෙම ඔව්. මෙන්න මෙතෙන්ට නග ගන්න පුළුවන්. ඔන්න දැන් මොහොත මෙතෙන්ටම නගනවා චූම් පාරක් දෙනවනම්. අන්න අර ගොල්ලගේ ෆෝන් එක අරගෙන මොකද්ද කරන්නේ? අනේ කෙල්ල පොඩ්ඩක් විලාම් කොල්ල පොඩි වැඩක ඉන්නේ. අන්න ඒ පාර කෙල්ල ගෝල් එකක් අරගෙන. අනේ මම පස්සේ දෙන්න වැඩේ උරාම හොඳ. වැඩේ. අර කිව්ව පුතේ හොඳ. අන්න ඒ කොල්ල දැන් අද ගෙදර යන්නේ. ඒ කොල්ල දැන් ගෙදර යන්නේ. පුදු අම්මේ. පුතේ මේක පැටල්ලක මොකද්ද පුතේ? අන්න පැටල්ල හේකුත් දාන්න. කොල්ලට ලොක් එකක් නෑලු. නා කොල්ලට ලොක් එකක් නෑ. අම්මනේ. අනේ අම්මේ මේ නා. ආයිදී කොහොමුණක් නෑ බං. අනේ. පුදු අම්මේ නෑ බං අම්මලා ළමයි ඔක්කොම එකට වැඩේ බලනකම ෆොටෝ ගාලක් එහෙම ගහලානේ. අනේ ෆොටෝ ගාලක් මේ පාර මෙන්න මේ යෝද ෆොටෝ ගහනවා. පුදු අම්මනේ. නෑ කොල්ලත් එක්ක සෙල්ෆි එක ගහුවා කොහොම අනික සෙල්ෆි වදින්නේ නෑනේ බං මේකේ. අනේ මෙන්න මේ නාගි මැන්ටලේ මේ ෆෝන් එකක් අරගෙන අන්න පොතේ මුත්තත් එක අන්න පුදු අම්මේ බං. ලස්සනයි හරිම මම කාලෙකින් දැක්කේ. කාලෙකින් දැක්කේ අනේ මේ පෙරේත. ඔන්න පුතේ හොඳේ. මං කෙල්ලට යවන්නම්. අන්න කෙල්ලට යවොත් නම් වැඩේ හරියට හරියාවි. එහෙමකෝ. ඔහෙට තමයි එතකොට කර ගහ ගන්න. නෑ බං ඔහොම තමයි. ඔහොම තමයි. මං ඉතින් ඉස්සර මේ જાතිය ගන්න මේ පාවිච්චි කරේ. ඔව් ඔය කිව්වේ ලොකු එකක්. පුදු අම්මේ බං ඔබට කියන්නේ ඒකට කොටලම මාපඩන් ඉල්ල කොට උනේ. ඇත්තේ? ඒක කොටලම. පුදු අම්මේ හොඳේ. ඔන්න දැන් ඉතින් පුදු අම්මේ කොල්ලරු නිකන්
මහමෙරක් තියලා වගේ. දැන් අන්න මොහොම වෙනවා. ඔව් දැන් හැටේ වෙනස් වීගෙන එන්නේ. මේ මහමෙරක් තියලා වගේ ඔලුවට. බුදු අම්මේ හොඳේ. ඔනපදේ දැන් ගැට්ටෙන් අල්ල බුදුම හදිසියෙන් ගැට්ටෙන් අල්ලන්න තියෙන්නේ. ඒ කොල්ලා එහෙම තමයි. නෑ ඔන්න හොඳේ ඔන්න අපේ කට්ටියත් එක්ක අප්පුඩි පාර නම් ගහන්න ඕන හොඳේ. ඔන්න අපුඩි පාර ඔන්න ගහන්න ඕන හොඳේ. හරි යන්න ඕ මොරරද කරා. අයිය. මාදි. දෝෂේ දුරු වෙන්න නම් මදි. මේ භාණ්ඩාගාර කට්ටිය ගහන මාඩි හොඳේ. ආපෝ ඒ කට්ටියට දැන් අහන්න වෙලාවක් නැහැ. මුළු ගමේම සල්ලි දී එකතු කරලා දැන් මොකක්ද කරගන්න ඉන්නේ. ඔව් දැන් මීට යන්න හදන්නේ. ඔව්. අර කොල්ලගේ නම විකුණ මුළු ගමේම සල්ලි දී එකතු කරලා. ඔව්. දැන් ඉන්න මොකක්ද කරගන්න. මොකද වගේ දැන් සෝකෙන් ලියනවා. බුදු අම්මේ හොඳේ. ලියන්නත් එපා ඕකේ. පොතේ පොඩ්ඩක් මම යන්න ඉස්සෙල්ලා මට පේනවා බින්දු වැඩි කරයි යන්නේ. බින්දු වලින් තමයි ඔක්කොම කරන්නේ. ඔන්න පොතේ හයියෙන් ඔන්න දැන් මේ පාර දෙන්න හොඳේ. හොඳේ බිම බලන්න බිම. අනේ ඔන්න පොතේ බිම බලන්න. ගන්න මේ ඒ බලන් ඉන්න පොතේ හොඳේ. අනේ මෙන්න අනේ. බිම. ආන්න. ඔව් අන්න එහෙම තියගන්න. අන්න. යටින් අල්ලන්න. යටින් අල්ලන්න. අන්න පොතේ හරිය අහන්න. අන්න දෙන්න. අන්න දෙන්න. හරිය. කරන අපරාධය. බුදු අම්මේ. අන්න අර කොල්ලට කර අපරාධය. ඔල්ල කිල්ලට අහුවෙලා. කිල්ලට අහුවෙලයි. ඒකේ එහෙම උනේ. ඒ මොකෝ? අර කොල්ල නෑ. නෑ බං කොල්ලක වැරද්දක් නෑ. එහෙනම් කොල්ල මේ කවුරු කිල්ලට අහුවල වැඩේ කරන්න ඇවිල්ලා. මේ කිල්ලට අහුවෙච්ච කෙනෙක් වැඩේ බලන්න ඇවිල්ලා. නැත්නම් ඉතින් කොල්ලක පිටින් මේ තරම් යන්න හොඳ නෑ. එහෙනම් නෑ කොල්ලක පිටින් ගියයි ඔය. හැබැයි ඉතින් මේමයි. ඔව්. කොල්ලට කවුරුත් එක්ක හයියෙන් අප්පුඩි පාරක් ගවුවා වෙන. කොල්ලට අප්පුඩි පාරක්. අඩේ හරි යන්නේ එනවා. එහෙම නෙමෙයි. වාසනාවන්ත කොල්ලෙක්. නැත්තම් එහෙම නෙමෙයි. එහෙනම් එදානෝ තත්ත මිලෙන් තංගෙනාවේ ගෝවා. මෙන්න මේ දැන් මොකද කරන්න ඕන? මට දැන් කරන්න ඕනි. ඔව්. දැන් මොකද දැන් කර්මාන්ත වශයෙන් මොනවයි දන්නේ? කර්මාන්ත වලනේ අපිට මේක මතුරන්න ඕනේ. ඒක තමයි මම අහන්නේ. හැබැයි මෙහෙමයි. ඔව්. මතුරන්න නම් පුළුවන්. මතුරන්න ඕන. ඔව්. හිච්ච කොල්ලාව නම් හැබැයි උදව් කරනවා. හිච්ච කොල්ල ආවද තුනාට මන් දෙන්න සපෝට් එක. පුළුවන්. මන් දෙන්න සපෝට් එක. මන්න ඔන්න පුතේ ඔව්. අනේ පුතේ කවුරු වීඩියෝ කරන්න එපා මන්තරය අහුවේවි. අනේ මෙන්න මෙයාගේ මන්තරය අහුවේ ඒකද වීඩියෝ කරගන්න එපා හොඳේ. මෙන්න මේ ගැල්ල කියනකොට තාඩින් ගම්මවන්න කිස්සරහට කරා. මුත්තගේ මන්තරය අහගන්න. එදා ඉඳන් මුත්තගේ හොරගම් කළා දැන් මගේ වත් හොරගම් කරන්න හදනවා. මුත්තගේ මන්තරය හොරගම් කරගන්න. අම්මා හොඳේ. අනේ ඔන්න පුතේ හොඳේ. ඔන්න මතුරන්න. කණයානම් පඬිතුයානම් කාවයියාන ලූලාය. ලූලානම් පඬිතුයා මේ ඔක්කොම කොළපතට දමාගෙන ගෙදර ගම්මුවට වැඩිසේක. ගෙදර ගම්මුවේ ලිම්බොක්කට වැඩිසේක. ලිම්බොක්කෙන් අලුතමා කපා සෝදා ඇතිලි ගම්මුවට වැඩිසේක. ඇතිලි ගම්මුවෙන් තුන පහ දමා කියා ලිප ගම්මුවට වැඩිසේක. ලිප ගම්මුවෙන් පොල් කඩු හැන්දි දිගේ දීසි ගම්මුවට වැඩිසේක. දීසි ගම්මුවෙන් පිට්ටල හැන්ද දිගේ පත්විගානට වැඩිසේක. පත්විගානෙන් දකුණු අත දිගේ කටගම්මුවට වැඩිසේක. කටගම්මුවෙන් බඩගම්මුවට වැඩිසේක. කටගම්මුවෙන් ඊට පහවදා වත්තපහල දෙවුල්ගහමුලට වැඩිසේක තු. කෙල ගහනවයෝ. මොකද්ද කරේතයෝ? මන්තරයකට ඉක්මනට කරගෙන ගියේ හින්දා මන්තරේ මුලත් අමතක වුණා. අන්න මන්තරේ මුල අමතක. එහෙම නෙමෙයි. හොඳ මන්තරය. එදා අනොතත් දෙලෙන් පැංගෙනාවගේ සිල් දෙනා සත සාන්ත කර යනකොට වෙනවා. මේ ඉන්න සියලු දෙනාගේ දෙන වස්තු සුරු වෙන්න කියලා නේද? අනොතත් දෙන පැංගෙනා සිත. එදා එතන මාර්ග මලඩා සිත. එදා එතන පැංගින්ද උදුරට. අතපෙත් රම්මේ කාතුරන් වඩ. මෙන්න මේ දෙකවා දෙකක් බුදු අම්මේ නේද අර මොකෝ අපරාධ මේ කටේ ටිකට් කරලා අතුලට ගත්තේ නැත්තේ ආ ඒ කට්ටිය ටිකට් කරන්නේ බුදු අම්මේ වාහනකාරෝ බය යන්නේ මේ ඩිකි ටික කොට ඔය ඩිකිය වදී පයිසමේ වාහනේ ගෙනියන්න එන හැබැයි මෙහෙමයි ඒ මොකෝ සපෝට් එකක් දෙනව නම් කොල්ල නගලා දෙනවා අම්මෝ මේකට සපෝට් එකක් දෙන්න බොහොම දස්සයි Oh,
ඇතයි සිතා මදුනු රාගපිරි බඩදුරලා මතුර මාල පත්න දෙනිදතරේ අනේ රත්තරන් අයියේ බුදුහාම මන් නිකන් උඩටනින් ගත්ත නිකන් ස්පෝට් එකක් ඇත්තම නෑ. අරමකෝ අර අපේ පැත්තේ නම් බලන්න එපා ජාත බදලා අප්පුඩි පාර දෙන්නේ. අම්බෝ මේ පැත්ත ගහන්න කකුල් වලුත් එක අපේ බුදුහාම නේද? අරමකෝ අපරාධ මේ කටේ ටිකට් කරලා අතුරට ගත්තේ නැත්තේ. අනේ ඒ කට්ටිය ටිකට් කරන්නේ බුදුහාම මේ වාහනකාරයෝ බය යන්නේ මේ ඩිකි ටික කොට. ඔය දිකිය වදී පයිසමේ වාහනේ ගෙනියන්න එන හැබැයි මෙහෙමයි. මොකෝ සපෝට් එකක් දෙනව නම් කොල්ල නගලා දෙනවා. අම්බෝ මේ කට්ටිය සපෝට් එකක් දෙන්න බොහොම දස්සයි කුසුමාවතියක් අම්බෝලේ කුසුමාවතියක් අතනේ අන්න බලන්නකෝ. අන්න බලන්න තවටින්ගයි ගෙදර ළඟයි ඔන්න පුතේ කක්ක බර අන්න පුතේ අන්තිමටම කියප එක තමයි හැටේ චිකේ චිකිට චිකේ චික්කට ඔන්න පෑගේ වතගල් බයේ බෑ හලෝ මට නම් දුකේ බෑ බුදුහාමෝ ඔය ආපු ගමන් එක ලැට්ටකටමයි යද්දේ ඔයයි ලැට්ටකටම දැම්මයි ඔයා නිකන් ආපු ගමන් බොඩොස් කරලා පඩික්කුමර දැම්මා ඔය ආපුවා බුඩොස් කරලා ටොයිලට් එකට අනේ හලෝ අනේ අරමකෝ ඒ පාර කුසුමාවති අන්න කුසුමාවති හෙටත් ගිහිල්ලා අනේ බලනකො අනේ බලන්නකෝ සඳ රත්තරන් මල්ලි රත්තරන් අයියේ ඒක හරි ගියේ නැතේ යන්නේ අනේ ඒක නම් හරි ගියේ නැහැ අනේ අපේ තව එකක් දෙන්නම් තව එකක් දෙනවයි අපේ නග්ගලෝන හොඳේ අම්බෝ මෙහෙන් දෙන්නම් නග්ගලෝන හැටිය අනේ බුදුවා ටික හිටියම නගින්න ඇත්තේ අම්බෝ කොළුට නම් දැන් නගිද හොඳ බුදුවා මේ නැත්තම් මේ සින්ද කාලි දෙක කියා ගන්න හොඳට නැති අම්බෝ හොඳටම ඇති ඔය ටික නම් කියා ගන්න ඇත්තටම අපෝ මිදුල සුදු මාලිකාව මිදුල සුදු මාලිකාව මිදුල සුදු මාලිකාව සක්විති පදවිය ලබන්න මිදුල සුදු මාලිකාව සක්විති පදවිය ලබන්න මෙන්න මෙතන වාඩිලා කොක්කි කරන් නැති බල අපෝ මෙන්න මේ පෙරේත ටිකෙටින් විතර අපෝ ටිකේ විතර මේ යෝධයා මේ කක්කගෙනමයි බුදුහාමේ බුදුහාමේ අනේ පුතේ ඔහම හිටියට කමන්නේ පුකවේ කාවි හොඳ අනේ බලාගෙන ඔය බුක පොයදා කරගන්න බුදුහාමේ පුකට වේ දලුවල්ලා මේ යෝධයාට මේ පුකක් කරමයි කියන්නේ කොච්චර බුදුහාමේ පුකට තියෙන ගාන අද එනකොට පුකට ගහලාද මන් දන්නේ මේ යෝධයා පුක කරමයි කියන්නේ දැන් ඉතින් මං එක කිව්වොත් හිටපොකෝ විතරක් හිනා අපෝ මට නම් හිනා නෑ රත්තරන් අයියේ රත්තරන් වලියේ මට දුකේ බෑ අනෝ අනේ අරමුකෝ අනේ ඔයාට කියන්නේ පාර කුඹුරක් ගන්න දෙයක් නෑ මොකෝ අරමුකෝ ලිට කියන්නේ මගේ මේ පාර කුඹුරට පුප්පනුවයි අන්න මුගේ කුඹුරට පුරුප්පනුවයි ඒ පාර මගේ බලාපොරොත්තුව මේ තරේ හොඳ වැඩක් කරන්න අන්න හැබැයි හොඳ භෝගයක් දාන්න වෙන්නේ නෑ මගේ බලාපොරොත්තුව ඔක්කොම කුමිනාතික නැති වෙන්න වොලිබෝල් හුට්ටක් ගහන්න මෙන්න මේ පෙරේතේ වොලිබෝල් ගන්න හදන කුඹුරේ අනේ යෝධයෝ ඒ කබ්බරි වුණ තාකෝ පටාස් ටිකක් ගහන්න නාකෝ පටාස් ගාලා චුටාස් ගාලා යන්න
රත්තරන් මල්ලියේ. රත්තරගයි බුදුවක් දහලෝ. ඒ මොකෝ? බුදුහාමේ යුස්මන්ත කොල්ලට තියෙන අමාරුවටනේ. එහෙනම් පුදුම අමාරුවන්නේ තියෙන්නේ. බුදුහාමේ නැත්තම් කොල්ල හින්දා අපි විඳින දුක. ඔක අදේ දින අමාරුවක් නෙවිනේ. අපෝ ඔය ටික බුදුහාමේ ඔරු කාණත් ඉතින් අපි අමාරුව දාලා තියෙන්නේ. සෑහෙන කාලයක් දැන් නැගලුවේ මේ ටික කරගන්න. අපයි ඉතින් කොල්ලට බැරුව නෙමෙයි අපි ඔක එන්න ගත්තේ. අපෝ ඕඩ දාඩක් පුළුවන්. මට කිව්වා ඔව්. මට කිව්වා අයියේ මම ඕන එකක් කරන්න කැමති වුණා අපේ නෝනට පෙන්න විතර නටන්න කැමති නැතේ කිව්වා. අන්න ඒකයි වැඩේ හොඳ වෙලාවට දැන් මෙතෙන්ට එකගෙන ඇවිල්ලා. ඒකටත් තරද්දේ කොල්ලම තමයි. කොල්ල තමයි වැඩේ වරද්දක් තියෙන්නේ. ඒ උන්ද ගෙදරට කරලා රත්තරන් මල්ලියේ. හැබැයි තව එකක් දාන්න පුළුවන්. තව එකක් නෙවෙයි තව ගොඩක් දාන්න පුළුවන්. හැබැයි පාර පැත්තෙන් සද්දට අපුඩි පාරක් දෙනව නම් දාලා දෙනවා. පාර පැත්තෙන් නම් සද්දටේ අපුඩි පාර. අම්බෝ වර බලන්න. බුදුහාමේ මම අහගෙන ඒ පැත්තෙන් මට බහිනකොට කියනවා. ඔව්. අනේ අයියා ගෙනාව නම් 100 කොළ ටිකක් මාරු කරලා දෙනවලු සල්පිලට දෙන්න විදියක් නැහැ. අනේ යන්න තියෙනවා නන්දරේ 100 කොළ ටිකක් දෙන්න කියලා අපි සල්පිලට දෙන්න. හැබැයි මෙහෙමයි. ඒ මොකෝ? තව එකක් දෙනවා හැබැයි අපුඩි පාර නම් ඕන. අන්න පොඩක් දෙන්න චෝන් කළ දෙන අපුඩි පාරක් හොඳ පාරක් දෙන්න ඇත්තටම දෙන්න. අන්න දෙන්න ඔය පාර අන්න බොලේ. බුදුහාමේ සම්වර්ධන වාසනාව දිනවා. අද අදිනවා. ඒයි. නනවිලදී ඉඟි බාලා නනවිලදී ඉඟි බාලා අනේ මදි මල්ලියේ නනවිලදී ඉඟි බාලා යදුකේ අතේ දිනවා ඒවා බලන කොට අපේ මාමා ඒවා බලන කොට අපේ මාමා යනු ගොඩක් ගෙන් ගුටි කාවා අන්න අන්තිමට වෙන්නේ ඔන්න ඕක තමයි. නදකින් විතර නොදකින් බුදුහාමේ ඔය මාම එතරම් ගුටි කන්නේ මන්නාන දිහා බැලුවනා අපෝ මේ නාන දිහා බලව හිටියලා හොඳටම ගුටි කන. අනේ අයියේ අනේ ඒකත් හරි ගියේ නෑ. අනේ අයියේ ඒයි. අනේ බලනෝකෝ අනේ අන්න බලනෝකෝ සඳ රත්තරන් අයියේ රත්තරන් මල්ලි. හැබැයි ඒකත් හරි ගියේ නැතේ අනේ ඒක යන්නේ නම් හරි ගියේ නෑ පුතේ. හැබැයි තව එකක් දාන්න පුළුවන් අපෝ තව එකක් නෙවෙයි ඔහෙ දාන්න ඕන තරම. ඒයි. තාම සල්පිල් බාණ්ඩ දෙකයි තුනයි වෙන්නේදි කරේ අර මොකෝ? බුදුහාමේ කට කනේ වියදම් වුණාට කමක් නැහැ ගම වෙනුවෙන් අර ඒකනේ නැහැ මේ. නැත්තම් දැන් බඩ කින්නට ඔය ගමේ දරුවන්ට අද දෙන්නේ නැත්තම් කවද දෙන්නේ නේ කවද දෙන්නේ මේව නේද? එහෙනම් ඔයාලා කියන්නේ කිඹුලෙක් ගෙනාව අම්මව මන් දන්නවා මෙහෙම පොර කාලා ගන්න කිඹුලා කිඹුලෙක් කියන්නේ මේ ඇලේක එක්ක ඔහෙටම කොහේ එකේ කරගවන්නේ කිඹුලේ බෙන්දේසි කරන්න ගෙනාව. නෑ හැබැයි මං කිව්වා මං කෝ සංවිධායක මණ්ඩලයට කිඹුල ගෙනාවට කම නැත්තේ ගෝම්බර පොඩ්ඩක් අහන්න මට දෙන්නේ කියලා අන්න පොඩ්ඩක් මෙන්න මෙයාට දෙන්නේ ටික කරගන්න හොඳ ඊට කිඹුල ගන්න. නැත්තම් ගෙදර ගියේ නෑ හලෝ දැන් දවස් ආපෝ ගාන සෑහෙන කාලෙන් ගෙදර ගිහිල්ලා මෙන්න මේ ඕදය. ඒක තමයි මේ රත්තරන් අයියේ රත්තරන් මල්ලි. හැබැයි තව එකක් දෙන්න පුළුවන් නේ අපෝ තව එකක් දෙන්න බලාගෙන ඉන්න දෙනක. හැබැයි නංගල දෙන්න ඕන අපෝ නක්කල දෙනවා මේ කට්ටිය. අනේ පුතේ බලාගෙන කූඩල්ලෝ ඉන්න ඔය පාරේ හිටියට අනේ ඔන්න බලාගෙන හොඳ ඔන්න කූඩල්ල කොට වේ වියඟට. ඔන්න බලන හොඳේ මේ පෙරේතය දන්නේ. තාතා රපටිය තාතා රපටිය තාතා රපටිය සතිගේ නාමයි නපටිය මෙන්න මේ දෙකව කතාව. උදේ කඩ්ඩක් දෙනවකෝ. අන්න පුතේ කජ්ජක් දෙන්න අනේ පුතේ ඇටේ පොඩ්ඩක් දෙනවකෝ. අන්න ඇටේ ඉල්ලන මෙන්න මේ පොඩි එකාගේ මෙන්න අනේ මේ දෙනවකෝ අනේ. අන්න මෙයාගේ ඇටේ ඉල්ලන ඔය පා. බුදුහාමේ මං ගියාම නිකන් තාත්තා දැක්කෝගේ පැනලා ආවේ. මම මේ අහන්නේ ඔය මේ පැත්තේ ඇවිල්ලා තියෙනවද මන් දන්නේ කන්නේ. ඒයි ඔව් පුතේ. අනික පැන්න අතට. කොහෙද එන්න පුතේ?
හැදෙනකන් තාත්තා නටලා ගෙදර එන්න අම්මේ. අම්මටත් එන්නලු අනේ අම්මාත් එක්ක යන්න හදනවා. බුදු අම්මේ නේ. අම්මා ඉස්සරහට ඔහොම පුදුම ලැජ්ජාවක් තුනේ. ලැජ්ජාවට හැංගිලමයි ඉන්නේ. ඒක තමයි මම මේ බුදු බැලුවේ. අම්මේ නේ දන්නේ අනේ. ඔයයි කොහොම හරි මේ පැත්තට ඇවිල්ලා තියෙනවා බුදු අම්මේ මගේ රූපෙමයි. ඔයයිගේ රූපෙම අඹලා තියෙන්නේ. මගේම නහය මැදි ඔව් ඔයයි වගේම කට නහය මැදින් කටකුත් තියෙනවා. බලන්න ඔය කට. අපෝ ඔය අදායිද මෙහෙමයි. ඔය තොඹ වගේ නෙවෙයි හැබැයි මේ තොඹ හොඳේ. මං යන තැන් වල කොහොම මතක සටහනක් තියලා යන්නේ. හැබැයි ඔය හැමතැනම යන තැන්වල මතක සටහන් දීලා තමයි යන්නේ. හැබැයි දුන්නොත් කාට ඉන්නේ? අපෝ දුන්නොත් නම් ඔන්න පුතේ නරක වෙලා තියෙන්නේ. හැබැයි නේද පුතේ? අනේ පුතේ මගේ නාමේ නෑ පුතේ. අන්න පුතේ චොකලට් ගෙනල්ලා නැතිලු තාත්තා. මගේ කුක්කු පොට්ටක් ඉල්ලනවා. අවය කුක්කුයිලනවයි. පිටි දෙන්න පිටි. පොදු අම්මේ මෙන්න පුතේ නන්ද ළඟට යන්න. අන්නේ පාර නැන්දත් හොයාගෙන මේෝදයා. නායිති. එයාට පුරුදු කරගත්තොත් හොඳයිනේ. ඔයයි දැන් එයාට වැඩේ පුරුදු කරගන්න හදන්නේ. එයාට වැඩේ දැන් පුරුදු කරන්න හදන්නේ. කොහොමුණක් කෙල්ලට හොඳ පුරුද්දක් තියෙනවා. හැබැයි හොඳයි හොඳ පළ පුරුද්දක් තියෙනවා. අන්න හනික දුවල පුතේ ළමයි අරගෙන. නෑ කෙල්ල චූදායි කියලා බයට. අන්න දැම්මදලා චූදායි කියලා බයට. කොහොම තමයි නේදානේ. තමයි ඔය කාලෙට පුතේ රතරන් මල්ලි. අනේ රත්තරන්ගයි. කොහොම තමයි ඉතින් සපෝට් එක හම්බ වෙනම් කොල්ලන නගල එනෝනේ. මේ සපෝට් එක හම්බ වුණා කොල්ල නවත්තන්න එකක් නෑ මන් දන්නේ. මම බැලුවේ. අතෙන්ට ගියාම ළමයින මේ සැලියුට් ගහන්නේ අම්මා. අන්න අම්මා මෙන්න මේ වදිට අතවරනලු ඒ පාර. උදු අම්මේ. හැබැයි හුඟා කාලෙකින් යා. නෑ ඉතින් ඉස්සර මෙහෙ එනෝ දැන් ඉන්න වෙලාවක් නෑ. ඒක තමයි ගොඩ කාලෙකින් ඔහෙ දැක්කේ. ඒක තමයි. එහෙම කියනකොට අර පැත්ත කට කනෙන් රපන්නේ. අන්න කට කනේ රිංගලා දැන් හෙට මන් දන්න ගන්න පත්තර ගහන ඔහෙ. අයි අපි පේන්නේ නැත්තහනෝ. අන්න මෙයයි පේන්නේ නැතේ ඔහෙලට. ඔහෙගේ තොඹ පේන්නේ උදු නැත්තන් නේද මල්ලි. අන්නේ බලා ගන්න දින රතරන් මල්ලි. රත්තරන්ගයි ඒක හරි ගියේ නැතේ. අනේ ඒකත් හරි ගියේ නැහැ හලු. හැබැයි මෙහිමයි. අර මොකෝ මට පුළුවන් හින්දි කාලයක් දෙන්න. අම්මෝ මෙයයි මේ හින්දිනේ දන්නේ. මෙහෙ කට්ටිය හින්දි දන්න හොඳට. අන්නමල්ලිය කාගේ රේඩියෝ එකක් පාරේ ඇවිදිනවා. අන්නමල්ලි ස්ටුඩියෝ එකක් එළවලු බාර්. රෙකෝඩ් බාර් එකක් හලෝ. රෙකෝඩ් බාර් නේ. අන්නමල්ලිය සත්‍ය වැඩි වැල් කර නද කරගන්නෝ. එතන තඩ කරගෙන යන ගම. ඔව් රතරන් මල්ලිය. රත්තරන්ගයි. හින්දි කාලා දාන්න පුළුවන්. අපු වෙන්නේ කට්ටිය නළුනිලියෝ ටිකක් නෙවෙයි ඉන්නේ. මම බයේ හිටියේ. අර මොකෝ බුදු අම්මේ මට කිව්වා. යුස්මන්ත සර් මට කිව්වා. අර මොකද? ගෝලෙත් හදිවෙකෝ මේ වගේ ටිකක් හදිවෙන දේකෝ කවදාවත්. අනේ සම්මා ජාතිකර මේ වගේ ගෝල ටිකක් හදාගන්න නැතේ ගෝල. හදුව දවසත් එක්ක කැලේ පෙන්න එකේ මේ මුන් ටික කැලේ පැනලා. හරි ඉතින් හෙට පයින්නෝ මෙහෙට පයින්නෝ ගෝලෝනේ. නැත්තම් මෙයා කාර්යද දීදී එච්චර දුර යාවේ. ඒකනේ පුතේ බලන්නකො කැලේමයි. හැබැයි මෙහෙමයි. හින්දි කාටත් දාන්න පුළුවන් සපෝට් එක දෙනවා නම්. අන්න මෙයානේ හින්දි කැලලා කියන්න ඕනේ ඒ පාර. පුතේ කියන්නේ. අපෝ මේ කට්ටිය හින්දි හොඳට දන්නෝ. ඔව්. බුදු අම්මේ හින්දි මං කියන්නේ මට කට නිකම් දෙපැත්තට. ඔයාට පේනද නිකන් බලන් ඉන්න නිකන් හින්දියෙන් වගේ. ඔව්. එහෙම තමයි නේ. බලන්නකෝ. අර පේන්නේ අර පැත්තත් එහෙම. බුදු අම්මේ මේ පැත්තත් මෙහෙම මේ පැත්තත් ඒ පැත්තයි මේ පැත්ත. තපුන කරන්න ගොඩ ආයේ ගොඩ කොහොම තුන්නද? තපුන කරන්න ගොඩ ආයේ ගොඩ හදුනාලෝ විසගෙඩි මගේ පිට මද හදුනාලෝ විසගෙඩි ඒවා බිඳුනම යන්නේ අනේ කිරි හොදි ඒවා බිඳුනම යන්නේ අනේ කිරි හොදි ඒවා දුවවෙන්න ගාවේ මම දෙහිලෙලි වැඩේ දෙහිලෙලි ගාගෙන මෙන්න මේ යෝදේ. බුදුආට කියන්නේ තුවාලේ කිට්ටුවට දෙහිලෙල් එලකොට නිකන් අංගේ හිරිකොලා යනවා. හරිම සනීපට ඇති නේද? බුදු අම්මේ ඔහොම තමයි නේද? ඔහොම තමයි දැන්. ආට කියන්නේ අර මොකෝ බුදු අම්මේ දවස් ගානකින් හොඳේ. අර යන්නේ බලාගෙන ඔන්න පුතේ. ඔය කොහෙද වාඩි උනේ? මොකෝ? ඔය කුසන්න එකක් කියලා හිතුවයි. නෑ මේ කට්ටිය මේ සංවිධානය කළා හොඳේ. ඔව්. හැබැයි පොඩි අනවක කාලි වගේ යනවා වදිනවා. අර අන කැලේ ටික බලාගෙන ගැලවෙලි ආවේ. ඔය කොල්ලෝ ගැල කැලේ. බුදු අම්මේ නෑ ඔහොම තමයි නේ. එහෙම තමයි නෑ තාම කොල්ල පුටුව හදලා ඉවර නැතුව ඇද්දි. පුටුව හැබැයි ඒ කොල්ලෝ ඊට වැඩි චූන් එකේ වගේ ඉන්නේ මට පේන්නේ. මොකක්ද චූන් එක කියන්නේ? ඔය දැන් කොහොම ඉන්න නිසා. ඒ මොකෝ? අන්න මන් දන්න ජෝඩුවත් එක්ක hina වෙනවා ෂෝක් එකට. අනේ මාමේ තව ඉන්න. මෙයාගේ හැඩේ ඔහොම තමයි
අතුන්ට hina තමයි මෙයාගේ වැඩේ. අනේ පුළුවන් තරම් අනුන්ට hina වෙන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. ඒ මොකවනේ ඔයිට මොකක් අමාරුවක් තියෙනවද? නෑ මම කියන්නේ අනුන්ගේ දේවල් නේ හොයන්න කොච්චරවත්. මොකද වෙලා තියෙන්නේ? ඒ හොයන්න මොකද අනුන්ගේ දේවල් හොයන්නේ? මම අනුන්ගේ දේවල් හෙව්වේ නෑ මං කාගේවත් දෙයක් හෙව්වට. ඒක දැන් කාගවත් දේවල් හොයන්නේ අනුන්ගේ දේවල් හොයන්නේ. අනේ මල්ලිය පුළුවන් නම් 10 යන්නේ කියලා අනට පොඩ්ඩක් අද කරන්නකෝ. අන්න පුතේ අන්න බුරුලේ නැට්ටකාර පොඩක් අද කරලා දෙන්න වෙන මෙයා කියන්න. බුදු අම්මේ ඕන කවුද දෙන්නේ කියන්න ඕනේ පිටිපස්සේ. ඒක තමයි කොල්ල දැන් මම මෙච්චරලා කිව්වේ. ඒක තමයි යෝධය මම කිව්වේ. මට කිසි බයක් නෑ. නෑ ඔහෙනම් බය වෙන්න එපා. මට බය තියෙන කොල්ල දෙන්න පෙඩලා මං ආවලා අන්න ඒක කියලා. තමයි මාන්නේ බලාගෙන හිටියේ. කොල්ල දෙන්න නිසා. බුදු අම්මේ නැත්තම් නේ. බුදු අම්මේ අන්න එක අනේ අයියේ මල්ලියේ. ඔව්. හැබැයි ඉතින් නේද? එහෙනම් මේ යුස්මන්තගේ වැඩේ නේද? යුස්පන්තගේ නේද මේ වැඩේ? එහෙනම් මේ වැඩේ අඩුපාඩුවක් කර තොන්නෑ නේද? අපෝ ඒක නම් බොහොම අපරාධයක්. බුදු අම්මේ නේද අපේ ගෙදර කට්ටිය නැති දේවල් මම කියනවා. අපෝ මම මේ තරම් අමාරුයි දැන් මේ කොල්ල තමයි. මට තේරෙන ඔය මේ පැත්ත සෑහෙන කාලයක් ඇවිල්ලා බුදු තියෙනවා. අම්මේ නැත්තම් මට පින්සිද්දේට කාපට් පොට්ට දාගත්තා. අන්න මේයි තමයි මේ කාපට් ටික දාලා ඔයත් තියෙන්නේ. කියන්නේ මොකද දන්නවද මං එන්න පොඩ්ඩක් පරක්කුනේ. අර මොකෝ? ඒ මොකෝ? අපේ වත් ඉලව් කරන ගියා. මෙන්න රිලව් පැලේ. ඒ හින්දා කොනේ. මේ රිලව් එලවන්න ගියේ. ඔහෙද රිලව් එලවනවා. නෑ ඉතින් කොච්චර කෝල් විදියක් නෑ රිලව් යනකම් ඉන්න එපා. මේ රිලව් ගියාට පස්සේ තමයි එන්න වෙන්නේ. නැත්තම් රිලව් වගේ එල්ලිලා ඉන්න වෙන්නේ. මල්ලියේ මං ආසයි වට ආදරේට කවි කෑල්ලක් කියන්න. ඔය දැන් කවිත් කියනවායි. ඔව්. දැන් ආදරේට කවිත් කියනවා. ඉක්මනට කවි කෑල්ලක් කියන්න පුළුවන් කෙල්ල කොල්ල අල්ලගෙන ඉඳන්නේ අපෝ මේ කට්ටිය ටක් ගාලා අල්ල ගන්නවා. එහෙනම් හැබැයි ටක් ගාලා දෙකක් කියමු එහෙනම් නේ. ටක් ගාලා දෙකක් කියන අල්ල ගන්න. ඔව්. දොරකට ගහේ ලලා දෙනලා මල්ලියේ බැටරිය බහැලා. බැටරිය බහගෙන එන්න පුතේ පොඩක් කිට්ටු කරන්න. මට නොලබුණොත් දොරකට ගහේ ලලා දෙනලා අඹ තල්ල. මතකයි සුදෝ මතකයි ඔබ පෙම්රල්ල. අපි අනේ අපුතේ අප්‍රේල් වගේ තවත් බලන් ඉන්නේ පැත්තම. මට නොලබුණොත් ඔබ තුරුලේ සනස්කිල්ල. කියනවා සත්කයි දුම්රියකට බෙල්ල. අන්න පුතේ වැඩේ දුම් දෙකට බෙල්ල තියන්න යන්න එපාර. අනේ අයියෝ හෙත් එකක් කියනකෝ. තවත් කියන්න ඕනේ. නේ කියනකෝ එක. නමලෝනේ නං නාගයටට වරෙන් සපුමල්ලෝනේ නං සපු ගායටට වරෙන්. අයියේ කෙහෙල් මල් ඕනේ නං. අන්න කෙහෙල් මල ගහගන්න තෝගේ ඔළුවේ. දෙල් ගැට ඕනේ නං දෙල් ගහයටට වරෙන්. මගේ හිත ඕනේ නං කච්චේ රියට වරෙන්. හන්ද සමය හිරු බස යන ගලාවක නිකට අතතියන් බරකල් බනාවක ඔයයි ගැන හිතනවා. ඉන්නා විතදි තනියම හුද කලාවක එන්න දොනංගි ගෙදර කවුරුත් නැති වෙලාවක. අන්න බොලේ කන කියන් කන බට්ටික කිලී ගියා. මල්ලිට කියන සංවිධායක මණ්ඩලයේ එක ප්ලේට් ටිකක් ගන්න නැත. අන්න බොන්න කියන් බොන දිය ටික පෙවි ගියා. නින්ද කියන් මට හොඳටම නින්ද ගියා. ඔබ ජීවන විටදී මාහට වමනේ ගියා. බලාගෙන ඵලයන් බෙහෙත් ගන්න. අනේ තීගිරි සිතුවමක ලාලිත වැඩි වේද. එහෙනම් නම්ගි මම අමතක නෑනේද. නෑ පොල්ලක් තියන් ඉන්නේ. නංගි ඉතින් කාවත් පුත් තලංගලුනෝ කන්නට බායුස්මන්ත අයියගේ දිර පුලනෝ. අන්න බොලේ කොහෙන් හරි කියලා ආයේ මනුස්සය මල්ල ගත්තා. ඒයි ආදර ගුණවද සුදු ඔබ දකින විට neting alanawa ඔන්න බොලේ මෙන්න ඔන්න මොලේ kadang
දූලු කටට ඔන්න ගොපලු ගෙඩි වගේ වැටෙන්නේ. ආත්‍රගුණ ආදර පෙම් කරුවාට ඔබ මගේ මුකුලු නැත සලුවක්ගෙන වාසිරි සලන්නට ආදර මරපෙකාවෝ ආදර මරපෙකාවෝ අයියමා අයියෝ චූන් එක පුතේ. පුතු අම්මේ කොල්ලගේ චූන් එකේ ලොකු ඕන්න හැද පුතේ මොකොන් නෑ චූන් එක නැගලා ගිය උඩට. අයියට කියන්නේ කොල්ලට චූන් එකට හොරෙප්පු අන්න පොන් එක කියලා මේ පැත්තෙන් මෙන්න මේ පැත්ත. තමයි නේද මල්ලියේ ඔයා චූන් එක නැතු දෙවන පැත්ත පොළවේ ගහන කෝප්පත් එක්ක. එහෙම නෙමෙයි මල්ලියේ එහෙනම් මෙන්න මේ වැදගත් වූ අවස්ථාවක් නේද හරි නේද? අන්න හරි. ඒ හින්දා නේද මල්ලියේ කොහොමද හරි නේද? ඒ. මේ වැදගත් උ නේද අවස්ථාවේ? අන්නේ අතවර කලා නිකේතනේ නේද යටවර කලානිකේතනය මගින් කරන්නා වූ නේද? සංවිධානය කරන්නා වූ ලැබු. අධිපතිතුමාගේ නේද අධිපතිතුමාගේද? පුදුමක් කැපවීමක් නැතුව නේද එහෙනම් බොහොම සන්තෝෂ වෙන්න ඕන මේ ගම්පැලස් ඉන්න කට්ටිය ඇත්ත ඇත්ත අපිටත් කොහොමද අතුරුයි නේද? නැත්තම් අපේ සහෝදරයෙක් නේද කොහොම හරි ඕන තැනක ගෙනියන්න පුළුවන් පුද්ගලෙ අපෝ ඕන තැනක නටන්න කියන්න ගයන්න පුළුවන්. ඔය නේද කොහොම හරි ඒ කලාවන් හැමදාම පුරුදු වෙලා අන්න හරි බයක් නැතුව තමන්ගේ දරුවෝ එවන්න පුළුවන් පරිසරයක ඉන්න නේද බය නැතුව පියාගේ නම කියන්න පුළුවන් නේද? එහෙනම් ඒ හින්දා ඒ යුස්මන්ත මහත්තයාගේ ආරාධනාවෙන් ආරාධනාවෙන් නේද? අපිට ආවේ කොහොමද නේද පැමිණලා නේද? මෙන්න මේ අගෝස්තු මාසයේ පවත්වන්න ලබන්නා වූ කලෙලි මංගල්‍ය කොහොම හරි ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරන්නේ නේද අන්න හරි මෙන්න මේ ගම්පැලස් ඉන්නේ සියලු දෙනාගේ නොමසුරු සහයෝගය ලබා ගැනීමට ලබාගෙන නේද? මෙන්න මේ සියලු දෙනා විසින් සංවිධානය කළා වූ සල්පිල වෙන්දේසිය කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නේ කියලා නේද කොහොම හරි එහෙනම් කොහොමාරි කමන්න එළි වෙනකනුත් පිළිල කොහොමාරි මේ වැඩේ කරගෙන යනවා නේද අපි අපි දෙන්නේ එලි වෙන කනුම් මේක තමයි කරගෙන ඔය යන්නේ. ගන්නකොට මට ගන්න ඕනේ ඒ අරපෝ යුස්මන්ත මල්ලි එපා කියද්දි ඔය හෙත් වාරගෙන මෙහෙත් වාරගෙන බුදු අපෝ ඔයයි කරන වැඩක්. මම ඒක තමයි හිතුවේ ඔය මේ පැත්තෙත් ගිහිල්ලා මේ පැත්තෙත් ඇවිල්ලා. ඔය බැලුවොත් නැත්තම් වාහනෙන් ඇවිල්ලා වහින්නේ අපෝ ඔයයි දැන් වාහනේමයි ගමන. මෙන්න මේ සියලු දෙනාට සතක් සාන්තියක් කරගෙන එහෙනම් මෙන්න මේ ගම්පහ සියලු දෙනාට මේ බාලමහලු නේද? මේ ආයතනේ සින්නා උනේ ඉගෙන ගන්නා වූ දේ දුවදරුවන් වාදරුවන්ගේ සතක් සාන්තියක් වෙන්නේ කියලා එහෙනම් මේකෙන් ආව සලුවේ සතක් සාන්තියක් කරා යන්න බල මේ අන්න හරි නේද? අන්න පුර වැඩේ පදින ළඟෝනේ තොදුරා අදලානේ බලපදානේ වැඩන රෝග පිරි තොදුරලානේ මధుර මකල පාදිනට දෙන්නේ
Thank you.